අලුත් පාරක් කපන්න ශ්‍රමදානයක් කරද්දී ඔය කැරන්ඩි ගැඩවිල්ලු කැරපොත්තු අහු වෙනවා. කරන්න දෙයක් නෑ. මම සතුටින් තියන්නේ මගේ ඉස්සරහටම රසිකයා. බ්‍රෑන්ඩ් එකක තියෙන්න ඕන බ්‍රෑන්ඩ් පොසිෂනින්, බ්‍රෑන්ඩ් ඉක්විටි, බ්‍රෑන්ඩ් ඉමේජ්, බ්‍රෑන්ඩ් වොයිස්, බ්‍රෑන්ඩ් පර්සනැලිටි ඔය ඔක්කොම ෆ්ලෑෂ්බැක් කියන සම්මානයේ ඇතුලේ තියෙනවා. ලෝකේ එකම රට චෝ බලන්න ආපු අය සින්දුගේ. අය පිස්සු පිහට්ට කියන්නේ කවුද? ඒක මම වෙනස් කරපු එක හොඳද නැද්ද? පඩියක් නොලබා මම මගේ වෘත්තිය ඇතුලේ මම ඒක කරනවා. ෂෝගනයිසර් නම් වියදම් කරන්නේ ඇයි යාට ඕන අඩිසව දාන්න බැරි කියලා ප්‍රශ්නකුත් තියෙනවා. දැන් මම නම් කියන්නේ පව් නම් ගින් ආධාරයක් කරන්න ඕන. පව් කියලා කාටවත් චෝදෙන්න හොඳ නැහැ. රසවින්දනය කියන කාරණාවට වැඩිම දෙනෙක් වැඩිම කාලයක් එකතු වෙන තැන තමයි ප්‍රසංග වේදිකාව කියලා කියන්නේ. වර්තමාන ලංකාවේ ප්‍රසංග වේදිකාවේ මහා පොදු සාධකයේ හොයන්නේ. ෆර්නැන්ඩෝ මමත් ෆර්නැන්ඩෝ. හයි කොෆී එකක් බොන්න කෙකු කැෆේ එකට ආවා. දන්න කියන යාළුවෙක් එක්ක දන්න කියන කෙනෙක් වුණත් කොෆී එකක් බොන්න ආවත් මට ඕන තැනකදී ඕන කෙනෙක් ඉස්සරහා එයා ගැන කියන්න දේවල් ටිකක් තියෙනවා. එන්න ඒ ටික කියලා කොහොම කතාවට එන්න ප්‍රසංග වේදිකාව කියන එක මම විශ්වාස කරන දේ තමයි මේ ලෝකේ ඕනම තැනක අපි රසවින්දනය කියන කාරණාවට වැඩිම දෙනෙක් වැඩිම කාලයක් එකතු වෙන තැන තමයි ප්‍රසංග වේදිකාව කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපි සිනමාව තමයි ප්‍රබලම මාධ්‍ය කියලා කියන්නේ. හැබැයි මගේ විශ්වාසය ඊට වැඩි ප්‍රසංග වේදිකාව ප්‍රබලයි කියලා. ප්‍රසංග වේදිකාව ඉතිහාසය ගැන කතා කරනකොට 1997 අවුරුද්දේ මෙක්සිකෝවල තිබුණු ප්‍රසංගයක් තමයි ලෝකෙ වැඩිම දෙනෙක් ආපු ප්‍රසංග වේදිකට වාර්තාතරට එකතු වෙන්නේ ගිනස් පොතේ තියෙන. ඊට පස්සේ මේ අවුරුද්දේ 2025 අවුරුද්දේ ලේඩි ගාගාගේ ෂෝ එකක් තිබුණා රියෝ ද ජනේරෝ වල. ඒකටත් මිලියන් 2.5ක සෙනඟක් ආවා. එහෙම තමයි ප්‍රසංග වේදිකාව ලෝකෙ. ඉතින් අපේ ප්‍රසංග වේදිකාව ගත්තාමත් සෑහෙන දෙනෙක් මිලියන් ගානක් නැතුණත් දහස් ගානක දෙනෙක් ප්‍රසංග වේදිකාවට එනවා. ඒක තමයි අපේ විදිහේ. ඉතින් ප්‍රසංග වේදිකාව කාලයක් තිස්සේ විවිධ වෙනස්කම් වල ලක්මින් ඇවිල්ලා අද වෙනකොට මෙන්න මේ ඉන්න කෙනා ප්‍රසංග වේදිකාව කියන ඒ ඉඩම වැටක් ගහලා සුද්ධ කරලා පැල හිටවලා හරිම සුවදහමන මල්වත්තක් වගේ එකක් කරලා තියෙනවා. ඒකත් එක්ක තමයි රොෂාන් ප්‍රනාන්දු කියන කෙනා අපිට ගොඩක් වටින කෙනෙක් වෙන්නේ. අයියේ සෑන් දාසකින් හම්බුනේ. සතුටුයි නේ? ඔව්. ගොඩක් සතුටුයි අතර. සාමාන්‍යයෙන් අර කතාවට කියන්නේ රොෂාන්යි යාළු දෙනෙක් හම්බුනාම එක්ක කෙල්ලෙක් ගැන එක්ක පොලිටික්ස් ගැන නැත්නම් ක්‍රිකට් ගැන කතා කරන්නේ කියලා. හැබැයි ඔයා හම්බෙච්ච කිසි වෙලාවක ඔය මුකුත් නෑ. මියුසික් ගැන සබ්ජෙක්ට් එක කතා කරන්නේ. සබ්ජෙක්ට් එක ගැන කතා කරන්නේ අපි වෘත්තිය ගැන. රොෂාන් ප්‍රනාන්දු විශේෂ වෙන්න මට දැන්න දේවල් ටිකක් තියෙනවා රොෂාන්. එකක් තමයි ඔය සිංහල ඉන්න වචනයක් තියෙනවා වාග්ගේයකාර කියලා. කියන්නේ සින්දු ලියන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්, මියුසික් කරන්න පුළුවන්. මට ගොඩාක් සින්දු වගේ මතක් වෙනවා. සුදු මූණ දැක ගන්න මායින් ගමේ. ඊට පස්සේ සුන්දරයි ඔබ, නදිනිගේ සපු කුසුමේ, පියමංකාරීට ඇති ගොඩක් තියෙනවා. දැන් චාමරගේ සින්දු 30 ගණක් විතර තියෙනවා. ඔය හදපුවා, ලියපුවා සම්පූර්ණ වගේ දායකත්වයෙන් ඉච්ච සින්දු. ඒ ඇවිල්ලා ඒක වෙන හැකියාවක්නේ. එතනින් එහාට ගියහම මේ නායකත්වය කියන එක රොෂන්නේ. දැන් නායකත්වය ගියහම එක මේ නායකත්වයට උගන්වන එක නායකත්ව ස්ටයිල්ස් තියෙනවා. ඒ අතරේ ඔය පරිවර්තනීය නායකත්වය කියලා එකක් තියෙනවා. කියන්නේ විෂන් එකක් ඇතුව යම් කිසි දෙයක් තිබිච්ච තැනකින් සම්පූර්ණයෙන් අනිත් පැත්තට හරලා ඒක වා කරලා පෙන්නලා තියෙනවා. ඒක මම දකින රොෂාන් ප්‍රනාන්දුගේ බොහොම සුවිශේෂී කාරණා. ඒක අනිත් එක තමයි දැන් මොන ලෝකේ හොඳම ප්‍රොඩක්ට් එක හැදුවත්, ලෝකේ හොඳම සර්විස් එක හැදුවත් ඒක මාකට් කරගන්න තේරෙන්නේ නැත්නම් ඒකත් වැඩක් නැහැ නේ. ඒකට රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ඒකත් හොඳටම දන්න කෙනෙක්. ඔය මාකටිං වලදී අයියේ ඔය දැන් ෆ්ලෑෂ්බැක් කියන බෑන්ඩ් එක බ්‍රෑන්ඩ් එක. අර බ්‍රෑන්ඩ් එකක තියෙන්න ඕන බ්‍රෑන්ඩ් පොසිෂනින්, බ්‍රෑන්ඩ් ඉක්විටි, බ්‍රෑන්ඩ් ඉමේජ්, බ්‍රෑන්ඩ් වොයිස්, බ්‍රෑන්ඩ් පර්සනැලිටි ඔය ඔක්කොම ෆ්ලෑෂ්බැක් කියන සම්මානයේ ඇතුලේ තියෙනවා. ඉතින් ඔය ඔක්කොම කොහොමද ඉගෙන ගත්තේ? කොහොමද මේ ඔච්චර දේවල් ටිකක් කරේ? නායකයෝ හදන්න බෑ. නායකයෝ බිහි වෙන්න ඕන. මං අහලා තියෙන මං කියවලා තියෙන විදිහ ඒකයි. විශේෂයෙන්ම ඒක මං හිතන්නේ මං පාසල් යන අවදී ඉඳන් මගේ ඇඟේ තිබ්බ දෙයක්. මං හැම වෙලාවෙම කැමති අලුත් දෙයක්, වෙනස් දෙයක් කරන්න. මම වෙනස් විදිහට හිතන කෙනෙක්. ඉතින් ඒවත් එක්ක මේ ඔය අපේ සංගීතයේදී මං හැම වෙලාවෙම බලනවා මේ දෙන දේ කරන දේ ක්වොලිටි එකක් එක්ක කරන්න. මං ඒක අහලා දෙන එක මගේ තාත්තා තමයි මට කියලා දුන්නේ. හැම වෙලාවෙම කියන්නේ කරන දේ හරියට කරපන්. පොඩ්ඩක් සැරෙන් කියන්නේ. උඹලා කරන දේ හරියට කරපන්. ඒ වගේ දේවල් එයා කිව්වා. ඉතින් මං හැම වෙලාවෙම බලනවා මේකේ ක්වොලිටි එක තියාගන්න. කරන හැම වැඩකම ක්වොලිටි එක. මොකද ලෝකෙත් එක්ක බලපුවම ලෝකයේ තියෙන දේවල් කියවපුවම පැවතිලා තියෙන්නේ. දැන් බ්‍රෑන්ඩ්ස් තියෙනවනේ. පැවතිච්ච වාගේ අර බ්‍රෑන්ඩ් එකක් කළා කියලා. ඒ පැවතුණු දේවල් අපි හොයලා බලනකොට ඒවා
යම් කිසි කොලිටි එකක් එක්ක මේ ආපුවා. ඇති ෆ්ලෑෂ් බෑක් කියන එක අපි ප්‍රධානවම හැදුව කොලිටි එක. ඉතින් ඒක තමයි අද ඒ බෑන්ඩ් එක බ්‍රෑන්ඩ් එකක් වෙලා ලංකාවේ මුළු ලෝකෙම අපේ ආදරණීය රසිකයන්ට අපිට හරි දෙයක් කරන්න හම්බෙලා තියෙනවා. ඩේසිලෝකේකට කියපු කතාවක් දැන් අවුරුදු 10කට 12කට කලින් ඒකේවයි මේ ලයිට් එක එන්න ඕන කොතනින්ද? අර ලයිට් එක ඔෆ් වෙන්න ඕන කොයි වෙලාවටද? මේ ලයිට් එක ඔන්න ගන්න ඕන කොහොමද? ඔය ඔක්කොම රොෂාන් දන්නවා කියලා. ඒ කියන්නේ සියලු දැනුමෙන් සන්හා සන්නද්ධ කෙනෙක් නේ රොෂාන් ප්‍රනාන්දු කියලා කියන්නේ. ඒක මේ වෙනකොට ඔප්පු කරලා තියෙනවා. දැන් මෙච්චර කාලයකට ඒ අරුත් 35ක කරපු ෂෝ වලින් මේ මොකද්ද ලොකුම ෂෝ එක දැනෙනම ෂෝ එක ආසම එක ඒකක් තියෙනවද? හැම ෂෝ එකකටම මම කැමතියි. හැබැයි ඒකෙනුත් මං කැමතිම ෂෝ එක වෙන්නේ මේ අපේක්ෂා රෝහලේ මේ මෑතක සංගීත ප්‍රසංගයක් කළා. විශේෂයෙන්ම මට තිබුණා ලොකු හීනයක් අපේක්ෂා රෝහලේ ඉන්න ඒ ආදරණීය සහෘදයන් වෙනුවෙන් මේ අපි එලිමහානේ කරන ලොකු ෂෝ එකක්. මොකද මම දැකලා තියෙනවා එතනට 2 piece 3 piece වගේ ගිහිල්ලා ඒගොල්ලන්ට මොන හරි සින්දුවක් කියලා ඒ ප්‍රමාණයෙන් ඒගොල්ලෝ සතුටටපත් කරන එක මම දැකලා තිබුණා. නමුත් මට උවමනාව තිබ්බේ මේ ඒගොල්ලන්ට අපි මේ එලිමහානේ කරන ප්‍රසංගය. ඒ කියන්නේ අර ලොකු ස්ටේජ් එකක් ගහලා සවුන්ඩ්ස් දාලා ආටිස්ට්ලා ටිකක් ලොකු කියන්නේ ප්‍රධාන කියන ආටිස්ට්ලා ගෙනල්ලා ලොකු ෂෝ එකක් කරා. හැබැයි මම මේ කාර්ය මණ්ඩලයට කතා කරාම විශේෂයෙන් මතක් කරන්න සංජය. එයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට කතා කරාම අපි මට ඒ අනුග්‍රහය දුන්නා. ඒකත් එක්ක විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ සංගීත කණ්ඩායම, ওই වේදිකා, LED wall විශේෂයෙන්ම ආටිස්ට්ලා, හොඳම ආටිස්ට්ලා මේ වෙලාවේ පීක් එකේ ඉන්න ආටිස්ට්ලා ඔක්කොම ආවා. ඒ ඔක්කොම 7-5ක්වත් ගත්තේ නැහැ. මම දැක්ක ලස්සනම කාරණේ තමයි ගණේෂ් අපේ ડોක්ටර්ස්ලා ඒ පේෂන්ට්ලා ඒ හෙදියෝ ඔක්කොම එකට එදාට ඩාන්ස් කරා. ඒගොල්ලෝ සතුටු වුණා. ඉතින් ඒක තමයි මගේ ජීවිතේ මම කරපු කැමතිම ෂෝ එක වෙන්නේ. අනිත් හැම ෂෝ එකකටම මම ආසයි. මොකද ඔයා දන්නවා මම ඒ කරන හැම ෂෝ එකක්ම හරි උනන්දුවෙන් කරනවා කියලා. මම මේ හැම ෂෝ එකක් ගැනම අවධානයෙන් ඉන්නවා. මොකද මම හැම වෙලාවෙම විශ්වාස කරන දෙයක් තමයි ඔය ෂෝ බලන්න ඉන්න අහිංසක මිනිස්සුනේ. දැන් විශේෂයෙන් අපේ රට ගත්තත් අපේ ජනතාව හැම පැත්තෙම රැවටිච්ච මිනිස්සු ඉන්නවා. මම කල්පනා කරනවා මගේ ජොබ් එක ඇතුළේවත් මම මේ මිනිස්සුන්ව රවට්ටන්න නැතුයි. මම මේ මිනිස්සුන්ට හරි දෙයක් දෙන්න. ඉතින් ඒක තමයි මේ බැනුම් අහගෙන කරන්නේ. බවත් උදාහරණයක් කියන්න මම අහගෙන දවසක් කියනවා දැන් අපි හෙට අනුරාධපුරේ ප්ලේ කරුවද හෙට හම්බන්තොට ප්ලේ කරන්න දිනවද කියන එක අදාළ නැහැ. අපි අපේ වැඩේ හරියට මේ වෙලාවේ මේ ෂෝ එක බලලා ඉන්නේ දෙන්න ඕනේ කියලා. මම දැන් ඔය හොස්පිටල් එකේ කතාව කිව්වම මත් එකතු කරන්න ඕන කාරණාවක් තියෙනවා. මට මතකයි 2017 අවුරුද්දේ අර අපි කලාකරුවන්ට අයිඩෙන්ටි එකක් දෙනවනේ ආණ්ඩුවෙන් ඒක ටිකක් ගන්න අමාරුයි. ඒක තමයි ඉන්ටර්නැෂනල් පිළිගන්නේ ආටිස්ට් කෙනෙක් විදිහට රටක. ඒක මං හිතන්නේ අපි මේ ෆීල්ඩ් එකේ සෑහෙන ගානකට අරන් දුන්නා නේද? ඇත්තටම ඒක මතක් කරන්න ඕන මේ අපේ වකට සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ඩිරෙක්ටර් අනුෂා ගෝකුල බැතිනි. හරිම කරුණාවන්ත කෙනෙක් ඇය දවසක් මට එන්න කිව්වා වෙන වැඩකට. ඒ ආපු වෙලාවේ කිව්වා රොෂාන් මේ ආටිස්ට් අයිඩෙන්ටිටි එකක් තියෙනවා ඔය අරගෙන නැද්ද කියලා. මං කිව්වා ඒ මොකද්ද? නෑ මේ අපි ආටිස්ට්ලාට නිකුත් කරනවා අපේ ප්‍රවීණ ආටිස්ට්ලා එහෙම වරන් තියෙනවා. ඊට පස්සේ මං කිව්වා මැඩම් මේ අපේ සංගීත කණ්ඩායම මෙහෙම ඉන්නවනේ. ඔව් ඉතින් මම කිව්වා පුළුවන්ද කියලා. පුළුවන් කිව්වා. ඊට පස්සේ අර ඒගොල්ලෝ කොණ්ඩවල කරාබු දාලා පොඩ්ඩක් ඉන්න වෙන විදිහකටනේ. ඊට පස්සේ මං කිව්වා ඒගොල්ලෝ ඇතුලේ හොඳ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ ඒ කලාවක් ඒගොල්ලෝ අත්විඳිනවා. කලාවක් කරන්න කියලා. හැබැයි එතුමියත් ඒක මේ හරි ඉහලින් පිළිගත්තා. ඊට පස්සේ සතියක්වත් ගියේ නැහැ. මට කිව්වා රොෂාන් කට්ටියව අරගෙන එන්න අපි 700කට අයිඩෙන්ටිටි දෙනවා කියලා නිකුත් කරනවා කියලා. ඉතින් මට හරි සතුටුයි මේ අපේ ෆීල්ඩ් එකේ ඉන්න 700 දෙනෙකුට අයිඩෙන්ටිටි අරන් දෙන්න පුළුවන් වුණා. ඒ පොලිමේ පිටිපස්සෙම ගිහිල්ලා අන්තිම අයිඩෙන්ටිටි ගත්තේ මම. ඒ වගේම කොරෝනා වෙලාවෙත් සංගීත කණ්ඩායම් වල ගායිකාවන්ට ෂෝ නැති වෙලාවක රූපයිනි චැනල්ස් එක කතා කරලා ප්‍රෝග්‍රෑම්ස් ඒලා එතනත් සෑහෙන දෙයක් කරා මට මතකයි. ඇත්තටම මේක උනේ ගණේෂ් කොරෝනා වෙලාවේ මානසිකත්වය ගොඩක් වෙලාට අපි හැමෝගෙම මානසිකත්වය වැටුණානේ. අපේ බෑන්ඩ්ස් වල ඒ වගේම නිවේදකයින්ගේ අපේ ගායක ගායිකාව මේ හැමෝගෙම ඒ සබ්ජෙක්ට් එකේ ඉන්න හැමෝගෙම ඒගොල්ලෝ ගොඩක් අය මේක අතාරිනවා. මේක අතහැරලා රට යනවා එහෙම නැත්නම් වෙන ජොබ් එකක් කරනවා කියන තැනට එම කිව්වත් හිටියා. එතකොට මම කල්පනා කරේ ටක් ගාලා මේකට මගේ පැත්තෙන් මට කරන්න පුළුවන් දේ මොකද්ද කියලා හිතලා තමයි මම කතා කරලා එවකට හිටිය රජේ මේට කතා කරලා මේ සංවර්ධන ලතරයි මණ්ඩලය
ජාතික ලොතරැයි මණ්ඩලය දෙකේම අනුග්‍රහය අරන් ITN එක ජාතික රූපවාහිනී ඒ දෙකේම අනුග්‍රහය අරන් අපි ප්‍රෝග්‍රෑම්ස් 50ක් කරා. ඒ ප්‍රෝග්‍රෑම්ස් 50ෙදී අපිට පුළුවන් වුණා සංගීත කණ්ඩායම් වලට අවස්ථාව දෙන්න. ඒ වගේම නිවේදන ශිල්පී අපිට ටීවී එකට නොගපු අයටනේ. ඔව් ඒ කියන්නේ එතනදී ප්‍රශ්නයක් ආවා. ටෙලිවිෂන් එකක් කියන්නේ මේ මුළු රටක් බලනවනේ. එතකොට කවදාවත් ටෙලිවිෂන් එකක නිවේදනය නොකරපු නිවේදකයෙක්ට අවස්ථාව දෙන්න ඒගොල්ලෝ බය වුණා. ඒක සාධාරණයි ඒගොල්ලෝ පැත්තෙන්. මොකද මොනවා කියයිද දන්නේ නැනේ. මොකද මුළු රටක් බලනවා. හැබැයි මේ වගකීම බාරගත්තා මම. මගෙන් ඇහුවේ ඔයා බාර ගන්නවද මේ වගකීම කියලා. මම කොහොම වගකීම බාර ගන්නවා කියලා. ඇත්තටම ඒ දේත් අපිට කරන්න පුළුවන් වුණා. ඉතින් හරි සතුටුයි මේ ඒ විශේෂ අවස්ථාවල මට ඒවට දායක වෙන්න ලැබීම. ඒ අතරේ කොෆි එකක් ආවා. කෙකු කැෆේ එකේ අපි ඉන්නේ. අපි ගුණගම කතා කරමු. ඉතින් මේ දැන් ඔක්කොමත් හරි ගියමුකෝ. දැන් මේ දවස්වල මාතෘකා වෙලා තියෙන ඔයාව. මුලින්ම අර ඔයාගේ කතාවේ දේවා කිව්වා මතකද අර මේ සුද්ධ කරලා පැටවල් ගහලා මේක ලස්සන උයනක් කළා කියලා. ඉතින් ඇත්තටම ගණේෂ් මේ පාරක් කපන්න අලුත් පාරක් කපන්න ශ්‍රම දානයක් කරද්දී ඔය ගැරන්ඩි ගැඩවිල්ලු කැරපොත්තු අහු වෙනවා. කරන්න දෙයක් නැහැ. පාර හදන්න ඕන නම් සුද්ධ කරන්නම වෙනවා. මම හිතන්නේ මගේ වෘත්තියේදී ඒ කාර්යය මම කළ යුතුයි. මොකද අර මං හැම වෙලාවෙම කියනවා වගේ අපි හැම වෙලාවෙම රැවටිච්ච දාතියක් හැම පැත්තෙම. දේශපාලනින් මේවා රැවටිච්ච මිනිස්සු. ඔය මියුසිකල් ෂෝ එකට එන්න හරි අහිංසක මිනිස්සු. දැන් ටිකක් සල්ලි තියෙන මිනිස්සෙන් නම් එයා යනවා නයිට් ක්ලබ් එකකට එහෙම නැත්නම් 5 ස්ටාර් හොටෙල් එකකට. ඒ වගේ යාට ඒ සල්ලි වීදම් කරලා එයාගේ ස්ට්‍රෙස් රිලීස් කරගන්න පුළුවන් තැනකට යනවා. හැබැයි මේ පොඩි මිනිස්සු ටික එන්නේ ওই මියුසිකල් ෂෝ එකට. එතකොට එතන හදන එක මගේ වගකීම. දැන් ඔයා හිතන්නකෝ ඔයා දන්නවා ඉස්සර ඔය ෂෝස් වල මේ කටවුට්ස් තියෙනවා. ඔය කටවුට් එකේ ආටිස්ලා දාලා තියෙනවා ගොඩක්. හැබැයි ෂෝ එකට එන්නේ ඒකෙන් දෙතුන් දෙනයි. ඒක මම වෙනස් කරපු එක හොඳද නැද්ද? අනිවාර්යයෙන්. ඒක මම වෙනස් කරා. එතකොට මොකක් හරි වේදිකාවක් ගහලා තිබ්බා. සමහර කරලා කඩම් වැටෙන්නත් පුළුවන්. බැනර් එකක් ඇදේට එල්ලලා. ඒක මම වෙනස් කරපු එක හොඳද නැද්ද? හොඳයි. එතකොට ලයිටින් සිස්ටම් එකක් හරියට තිබුණේ නැහැ. ලයිට් 5-6ක් එල්ලලා නිකන් ෂේප් එකේ ඒක බෑක් ඩ්‍රොප් එක මැච් වෙන්නෙත් නැහැ. එහෙම තිබ්බා. ඒක මම වෙනස් කරපු එක හොඳද නැද්ද? අනිවාර්යෙන් හොඳයි. සවුන්ඩ් සිස්ටම් එකක් හරියට තිබ්බෙත් නැහැ. මම ඒක වෙනස් කරපු එක හොඳද නැද්ද? එතකොට ඒ වලගේ බෙනිෆිට්ස් හරි ඊට ඉස්සෙල්ලා තව මේ ෂෝ එකේ අර කටවුට් එකේ ඉන්න ආටිස්ලා නැහැ කවුරු හරි ඇවිල්ලා ෂෝ එකට ලෝකේ එකම රට ෂෝ බලන්න ආපු අය සින්දු කිය. මම මේ කියන ටිකට් ෂෝස් වලත් එතකොට එහෙම කියලා ඕගනයිසර්ගේ සමහරකට අඳුරන අයත් සින්දු කියලා පුළුවන් වුණොත් එයත් එකක් කියනවා. ඉතින් ඒක වෙනස් කරේ මම මෙතන ඉන්න මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඕන හින්දා. නැත්තම් මට පෞද්ගලික ගමනාපයක් නැහැ. ඔයාලට තේරෙනවද? මට කායකවත් පෞද්ගලික මට මිනිස්සු තරහ කරගන්න ඕනේ නැහැ. ඔය කියන විදිහට හරි හොඳයි නිහතමානී කියන එක අහගන්න. දැන් මේකේ ඉන්නේ සෑහෙන පිරිසක් නිහතමානී කියලා. ඒ නිහතමානී කියන ගොඩක් අය ගොඩක් දේවල් මං හිතන්නේ කරලා තියෙනවා කියලා. කීපයක් ඇරෙන්න. මට නිහතමානී කියන එක අහගන්න ඕනේ නැහැ. මම සතුටින් තියන්නේ මගේ ඉස්සරහටම රසිකයා. ඔය මිනිස්සු අහිංසක මිනිස්සු ටික. ඒගොල්ලන්ව මම සතුටින් තියෙන එක තමයි මගේ ප්‍රධාන රාජකාරිය හැටියට මම සලකන්නේ. ඉතින් ඒකට තමයි මම ඒ තීරණ ගත්තේ. ඒ තීරණ අරන් මේක අර ඔයා කියපු අර ලස්සන සුද්ධ කරලා වැට ගහලා මේක ලස්සනට හැදුවා. ඉතින් එහෙම එද්දි සමහරක් අය හිතනවා මේවා අර ෂේප් එකේ කරගත්ත කට්ටිය හිටියනේ. මේවා ෂේප් න්‍යායෙන් කරගෙන ගිය කට්ටිය හිටියා. ඒ කියන්නේ ෂෝ එකක් තියෙනවා දා එන්නම් ඇවිල්ලා සින්දු කියන්න. ෂෝ එකක් තියෙනවා ඇවිල්ලා ඇනවුස් කරන්න. එහෙම නෙමෙයි. මම ඒක හැදුවා ෂෙඩියුල් එකකට. මේක කන්සෙප්ට් එකක්. පිටරට ෂෝ වල ෂෝ ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. දැන් අපේ රටේ දැන් ඔය සමහරක් අය මම දැක්ක කියලා තියෙනවා මේ ඕගනයිසර් වීදම් කරනවා නම් ඕගනයිසර් තමයි ඒකේ තීරණය ගන්න ඕනේ කියලා. ඔව් ඕක මෙහෙමත් තිබුණ වශයෙන් නෑ. මම දැක්ක කෙනෙක් Facebook එකේ දාලා තිබ්බා. අපි හොඳයි ඔයා ඒක මතු කරපු එක. සල්ලි දීලා බස් එකක් ගන්නවා. බස් එකේ අයිතිකාරයා කියනවා මේ මං කැමති අය විතරයි මේක දාගෙන යන්න ඕනේ කියලා. ඒ වගේ කතාවක් නේ කියන්නේ. ඇයි ඕගනයිසර් නම් වීදම් කරන්නේ? ඇයි යාට ඕන අඩිසව දාන්න බැරි කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඔය ඉතින් ලෝකෙත් එක්ක ගන්නකො. දැන් ලෝකෙත් එක්ක ගත්තාම මං අර මුලින් කිව්වේ ෂෝ ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා. දැන් ඔයා සල්ලි වේදම් කරා කියලා
ඔයා සල්ලි වියදම් කරන්නේ අපේ නම් ගොඩක් ලාවට ටිකට් ෂෝස් නේ තියෙන්නේ. ෆ්‍රී ෂෝ එහෙම මෙහෙම තියෙනවා. හැබැයි එයාට කලාව ගැන ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. සංවිධායකට. ඔව්. එයා වියදම් කරනවා. එයා ඕනේ. එයා වටිනවා. සංවිධායක වටිනවා මේ වැඩේට. එතකොට එයාට හැබැයි කලාව ගැන දැනුමක් නැති වෙන්න පුළුවන්. එතකොට තමයි අර ෂෝ ඩිරෙක්ටර් කියන එක්කෙනාව ගන්න. එතකොට මේ ෂෝ එක ඩිරෙක්ට් කරනවා එයා. ස්ටේජ් එක කොතන දෙන්නේ? ලයිටින් කොහොම දෙන්නේ? සවුන්ඩ් කොච්චරක් දෙන්නේ? ග්‍රවුන්ඩ් එක කොහොමද? එතකොට මේකේ ආටිස්ට් ලයින්අප් එක මොකද්ද? ඒ වගේ. ඉතින් එහෙම එකක් සංගීත කණ්ඩායම අතර ගන්න වෙනවා. එහෙම කරලා තමයි හැදුවේ. එහෙම තිබුණේ නැහැ. මිනිස්සු බලන් ඉන්නවා. මිනිස්සු ඒගොල්ලන්ට ජනතාවට එක ගොඩක් වෙලාට තේරෙන්නේ නැහැ. මෙහෙම වෙන්න ඇති. දැන් මේ එහෙමනේ ගොඩක් ඒවා. මෙහෙම වෙන්න ඇති. නෑ එහෙම නොවන දේවලුත් තියෙනවානේ. දැන් අපි ගොඩක් දේවල් දැක්කේ පිටරට ගිහිල්ලානේ. දැන් අපි හිතන් හිටියේ ලංකාවේ මෙහෙම වෙන්න ඇති. නේ? මෙහෙම වෙන්න ඇති. පිටරට ගියාම තමයි අපි දැක්කේ නෑ එහෙම නෙවෙයිනේ. නේ? නෑ එහෙම නෙවෙයි මෙහෙමයි නේ වෙන්න ඕනේ කියලා අපිට හිතුණා. අන්න ඒ වගේ මේ ෂෝ එකේ ෂෝ ඩිරෙක්ටර් කවුරු හරි ඩිරෙක්ට් කරන්න ඕන. ඒ ඩිසිෂන් ටිකක් එකතු කරලා ගන්නවා සුහදවා. ඒ කියන්නේ ඕගනයිසර් ඕන, බෑන්ඩ් එක ඕන, කලාකරුවෝ ඕන, ඒ ෂෝ ඩිරෙක්ටර් කෙනෙක් කවුරු හරි ඉන්න ඕන. ඉතින් කියන්නේ පඩියක් නොලබා මම මගේ වෘත්තිය ඇතුලේ මම ඒක කරනවා. ෆ්ලෑෂ් බෑක් එකේ බෑන්ඩ් ලීඩර් ඇරෙන්න මම අර වැඩේට අත ගහලා කියන මම ඔයා දන්නවනේ මම නවුසට එන්න කියනවා ආටිස්ට්ලා ටික ඒ කළමනාකරණය කරලා දීලා තමයි අද ඔච්චර සෙනගක් ගෙන්න ගත්තේ. ඔයා දන්නවා පසුගිය කාලේ එන්න සෙනග අඩු වුණා. ටිකට් ෂෝ එක සෙනග 1500ට අඩු වුණා. ඇයි මිනිස්සුන්ගේ විශ්වාසය බිඳිලා ගියා. මිනිස්සු දන්නවා මේ ෂෝ එක මේ දැම්මට මේ ආටිස්ට්ලා එන්නේ නැහැ. එතන හොඳ ස්ටේජ් එකක් නැහැ. සවුන්ඩ්ස් හරියන්නේ නැහැ. හරි? එතකොට මම ඒ විශ්වාසය ගොඩනගන්න සෑහෙන මහන්සි වුණා. ඒක මගේ අතට අරන් සමහරක් දේවල් කරන්න ගියාම හිත රිදෙනවා කරන්න දෙයක් නැහැ. අර ඔක්කොම සතුට කරන්න කිව්වොත් කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඉතින් එහෙම කරලා තමයි උතන හැදුවේ. ඉතින් මේ ඒ අවශ්‍යතාවයේ ඒ මිනිස්සුන්ට ඒක ලස්සන තැනක් දෙන්න ගිහිල්ලා තමයි ඔය සමහරක් වෙලාවට බැනුම් අහන්නේ. කොහොම හරි මිනිස්සු ඈත් වුණා. ඊට පස්සේ මේ කොරෝනාවෙන් පස්සේ ඔය බ්‍රේක් එකේදී කල්පනා කරලා හරි මේකට දැන් හොඳම වෙලාව මේකයි කියලා හිතලා තමයි මේ වෙනස්කම් ටික කරේ. අපූර්වට දැන් එන්නේ. අර 1500 2500 වෙච්ච සෙනග අද වෙනකොට 5000 10000 12000 වෙලා තියෙනවා. එතකොට ඒක මම Facebook එකේ කමෙන්ට් දාලා ගෙන්න ගත්ත ඒවා නෙවෙයි. නේද? එතනට මේ මෙතන හදපු නිසා. තැන හදපු නිසා ජනතාවට විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. රොෂාන් මේ දේ කරයි. ඉතින් මම විතරක් නෙමෙයි මම බලාපොරොත්තු වුණ අනිත් අයත් ඒක කරනවා. ලංකාවේ ෂෝස් 15ක් 20ක් 25ක් ගහන්න පුළුවන් එක සෙනසුරාදා අද මුළු රටේම ගත්තා. ඔය බෑන්ඩ් ගොඩකට වැඩ කරන්න පුළුවන්. ආටිස්ට්ලා ගොඩකට වැඩ කරන්න. ඉතින් ඒ වෙනස්කම් කරනකොට මේ සමහරක් වෙලාවට හිත රිදෙනවා. දැන් ඉන්ඩස්ට්‍රි කියනවා ලෝකේ හැදුන්නේ නැහැ හැදුවා. රටවල් කියනවා හැදුන්නේ නැහැ හැදුවා. ගම් හැදුවා. පවුල් හැදුවා. නගර හැදුවා. හැදෙන්නේ නැහැ. දැන් අපි හැදෙනකම් බලන් හිටියොත් ඒක වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි දැන් ඔය ගායන ශිල්පීන් ඒ කාලෙට ගැලපෙන ගායන ශිල්පීන් අපි ගන්න වෙනවා. ඒක කන්සෙප්ට් එකක්. ඒකේ අයිතිය සම්පූර්ණ බෑන්ඩ් එකට තියෙනවා. මොකද ගැලපෙන කෙනකින් මොකක්ද ඒ ඔයා ගන්න ඒ කාලෙට ඒ ඕනම එකක් තියෙනවා. දැන් ඔයා මේ කාලෙට හරියන්නේ ඇඳන් ඉන්නේ. ඔයා මීට අවුරුදු ගානකට කලින් මේ වෙලාවේ කියන්නේ මේ වගේ දවසක මෙහෙම ඔහොම ඇඳන් හිටියේ නෑ. මම ඇඳන් හිටියෙත් නෑ. ඒ කියන්නේ අපි පොඩ්ඩක් ඒ කාලෙට හරියන්න අපි ඇඳුම අඳිනවා. අපි විවිධ දේවල් කරනවා. එතකොට ගායන ශිල්පීන්ගේ සවුන්ඩ්ස් වල ලයිට් වල ඒ කාලෙන් කාලට වෙනස්කම් වෙනවා. එතකොට ඒ කාලෙදි පීක් එකේ ඉන්නේ. මම කියන්නේ ඒ කාලෙදි ජනප්‍රියම ඉන්න ගායන ශිල්පීන් ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ව තමයි අපි ෂෝ එකට දාගන්න ඕනේ. එතකොට තමයි සෙනගෙන්නේ. නැත්තම් එන්නේ මෙයා එක්ක හිතවත් මෙයා පව්. දැන් මම නම් කියන්නේ පව් නම් ගිහින් ආධාරයක් කරන්න ඕනේ. පව් කියලා කාටවත් ෂෝ දෙන්න හොඳ නැහැ. ඒකෙන් වෙන්නේ හානියක්. අර රසිකයා, අහිංසක මිනිස්සු ඇවිල්ලා මේ බලන් ඉඳලා යනවා. දැන් අපේ හිතන් ඉන්නවා සමහරක් වෙලාවට සමහරක් ආටිස්ට්ලා මේ මට මේ ෂෝ එක දුන්නේ නෑනේ. මාව මේ ෂෝ එකෙන් කපන්න නැතිනේ. දැන් ඒගොල්ලෝ කවදාවත් හිතන්නේ නෑ. ඇයි මට මේ ෂෝ එකට ආරාධනා නොකළේ? මොකද්ද මගේ අඩුව? මම අලුත් දෙයක් කළේ නැද්ද කළාද? පසුවිපරමක් ඕන. ඔයා දන්නා දැන් ක්‍රිකට් ටීම් එකේ ජාතික කණ්ඩායමට තේරිලා හොඳට පර්ෆෝමන්ස් කර ඉන්නකොට එයා හොඳයි. හැබැයි අඩුණු ගමන් ටක් ගාලා එයා එළියෙන් තියෙනවා.
ආයයා අලුතෙන් පොෆෝමන්ස් හදාගෙන තමයි පෙන්ල එන්න ඕනේ එන්න ඕනේ. මේකත් ඒ වගේ මම මටත් පොදුයි ඒක. මම හරියට මගේ වැඩේ නොකළොත් මටත් එළියෙන් ඉන්න වෙනවා. ඉතින් මම මහන්සි වුණේ මේ හරි දේ සමහරුක් අයට නොදැන මේ දැන් ඕක අපේ ෆෑන්ස්ලාට අරගොල්ලෝ කියපුවම අනේ පව් කෙනෙක්ගේ රස්සාව නැති කරා කියපුවා. බඩේ පාරවදින කියලා තමයි කියන්නේ. ඔව්. ඉතින් ඒක ඇත්තනේ කියලා තේදෙනවා හැබැයි. එතකොට මෙහෙම අසාධාරණයක් වෙන්නේ නැද්ද? අර අහිංසක රසිකයෝ රැවටෙන එක. අර අහිංසක රසිකයෝ ඇවිල්ලා මේ අලුත් දෙයක් අත්විඳින්න නැතුව අර තිබ්බ පරණ එකම අත්විඳිනකොට නේ? දැන් මම කියන්නේ රැවට්ටුවොත් කොහෙරුත් රැවටුණා. එතකොට ඕක තමයි මෙහි මාකට් කරන එක. දුක තමයි මාකට් කරන්න. එතකොට අර අපේ ෆේස්බුක් ඔය කමෙන්ට් දාන අපේ ෆෑන්ස්ලට සමහරක් අය හිතනවා අනේ ඔවුනේ මේ මිනිස්සයාගේ ජොබ් එක නැති කළා. දැන් අපි අර පින්පඩි දීලා කරන්නෙත් ඒකනේ. මහන්සිලා වැඩක් කරන ජොබ් එකක් කරන මිනිහා ටැක්ස් ගෙවන්න ඕන. මුකුත්ම නොකරන මිනිහට රජයෙන් ආධාර දෙන්න. නේ? මම ඒ අහිංසක මිනිස්සුන්ට උදව් කරනවට විරුද්ධව කතා කරනවා නෙමෙයි. මේ වෘත්තියක්. වෘත්තියක් සහ මේක ඇතුලේ මිනිස්සුන්ට උනන්දුවක් ඇති කරන්න ඕන. රටක් හැටියට අපි නැගිටින්න නම්, ජාතියක් හැටියට නැගිටින්න නම්, අපේ ඉන්ඩස්ට්‍රි එකක් හැටියට නැගිටින්න නම් අනිත් හැමෝටම ටාගට් එකක් තියෙනවා. මම මුලින්ම අවුරුදු ගානකට කලින් ජනප්‍රිය සින්දු තුනක් කිව්වා. ඒක මට ජීවිත කාලෙම කියන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා නම් හරියන්නේ නැහැ. අලුත් දේවල් කරන්න ඕන. මොකද මේ දැන් ලෝකේ දියුනේ මේ හෑන්ඩ් ෆෝන් එකේ මුළු ලෝකෙම තියෙනවා. ඉතින් අර සංවේදී කෑල්ල අවුස්සලා පුවම හිතනවා අම්මට දිරි මේ මිනිස්සයාගේ ජොබ් එක නැති කරන්නේ. මේ මිනිස්සයා අර අහිංසක මිනිස්සයාට මේ ඔන්න ඔය කෑල්ල තමයි අපේ රට මේ වෙනකන් මේ තැනට ගෙනල්ලා නැති නාස්ති කරේ මේ අපේ රට. මම කියන්නේ මොන වෘත්තිය වුණත් අනේ පනේ නෙමෙයි. වැඩ කරන්න ඕන මිනිස්සු මහන්සි වෙන්න ඕන. මහන්සි වෙලා වැඩ කරලා තමයි ජයග්‍රහණ ගන්න ඕනේ. තැනක මේ ෂෝ එක සින්දු කියනවා නම් එයාගේ නිර්මාණ අරන් ඇවිල්ලා එයාගේ දක්ෂතාවය පෙන්නලා තමයි එයා ෂෝ එකේ සින්දු කියලා සල්ලි ගන්න ඕනේ මම කියන්නේ. එයා කාගෙන් හරි උදව්වෙන් අර ෂෝ දැන් සමහර ඉන්නවා මේ ෂෝ එකේ ආටිස්ට් කෙනෙක්ට අසනීප වෙනකම් බලාගෙන. අසනීප වුණොත් මට කතා කරයි. මේ නිවේදකයාට මේ අද එන්න බැරුවොත් මට කතා කරයි. ඔය මානසිකත්වයේ හොඳ නෑ රටකට. මේ ඉන්ඩස්ට්‍රි එකකට හොඳ නෑ. ඒක නිසා මම කියන්නේ එහෙම කෙනෙක් නොවි මේකට අවශ්‍ය කෙනෙක් වෙනවා. ඊළඟට දනේෂ්වා දන්නවා ඉස්සර ආටිස්ට් ලයින් අප් එක 25ක් 30ක් තිබුණා. ඉස්සර මම ඩ්‍රම්ස් ගහන කාලේ ආටිස්ට්ලා 25යි 30යි. හැබැයි එහෙම ඇවිල්ලා දැන් ආටිස්ට්ලා 5ක් හෝ 6කට ඇවිල්ලා තියෙනවා. එතකොට ආටිස්ට්ලා 5ක් කියන්නකො 25ක් හිටපු ආටිස්ට් ලයින් අප් එකේ 5කට ඇවිල්ලා තියෙනවා. එතකොට ආටිස්ට්ලා 20ක් ගෙදර. ඒ 20 කපලාද? ඒක මේ කාලානුරූපීව ඉබේ වෙච්ච වැඩක්. ඒ කියන්නේ ෆ්ලෑෂ් බෑක් නෙමෙයි වෙන ෂෝ එකක් ගත්තා දැන් 5 6 තමයි ඉන්නේ. ඒක හරි. කාලානුරූපීව ඒක වෙනස් වෙලා. ඇයි ආටිස්ට්ලාගේ ගණන් වැඩි වෙලා ලෝකේ වෙලාව අඩු වෙලා දැන් අපිට ප්ලේ කරන්න තියෙන. ඒකෙදි ආටිස්ට්ලා 5කට ඇවිල්ලා තියෙනවා. එතකොට අර 20 ගෙදර හිටියපු 20 කල්පනා කරන්නේ මොකද්ද? අර 5 ඇතුලේ කෙනෙක් වෙන්න ඕන. එයා උත්සාහ කරනවා. මොකද ওই ගාන ශිල්පීන් හරි දක්ෂයි අපේ රටේ. ඒගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා තියෙන කැපකිරීම කරලා නිර්මාණ කරලා හැබැයි එකම දේ අතාරිනවා. අතාරින්න හොඳ නෑ. අර 5ක් දැන් අපිට අන්තිමට ඇවිල්ලා තියෙන්නේ 5 දෙනා නම් 6 දෙනා නම් ඔය 6 දෙනා අතරේ එක්කෙනෙක් වෙන්න try කරන එක මරුනේ. උත්සාහ කරලා. දැන් අපේ ෂෝස් වල තාරුණ්‍යය විතරක් නෙමෙයි. සිං කරනවා වේරලියක්ද? කවුද අපේ නාමල්ලුඩුගම? එතකොට සෝමසිරි මැද ගෙදර දාරත්න පෙරේරා පුන්සිරි සොයිසා ඔය වගේ ප්‍රවීණ අය ගොඩක් රූකාන්ත චන්ද්‍රලේඛා නිරෝෂා විරාජිනී වගේම මේ තාරුණ්‍ය අලුතෙන් ආපු අය. ඉතින් මම උත්සාහ කරනවා ওই දෙකේ එකතුවක්. එතකොට නෙමෙයි අපි දැන් අපේ සමාජයේ ෂෝ එකක් බලන්න ඉන්නේ ඔය අම්මලම විතරක්වත් අයියලාක්වත් තාත්තලා නෙමෙයි මුළු පවුලක් එන්නේ මුළු සමස්ත සමාජයක් එන්නේ. ඕකේ විවිධ රසයන් තියෙනවා. ඉතින් ඒ රසයන් වලට කැමති අයට තමයි ඔය කන්සෙප්ට් එක හදන්නේ. ඉතින් ඕවා කතා කරලා අපි හදාගන්න මම දකින්න එකම දෙයයි. දැන් මට බැරි වුණාම මම මොකක් හරි කෑල්ලක් දානවා. ඕක මේ අපේ ක්ෂේත්‍රය විතරක් නෙමෙයි. වරින් ඔය ඔෆිස් වල ගන්නවා. හරි? හොඳට වැඩ කරන් යන මිනිහා හද්ද නැතුව වැඩ කරන් යනවා. අර කාගේ හරි පිනෙන් ඇවිල්ලා අරයට ගොට්ට අල්ලලා මෙයාට ගොට්ට අල්ලලා වැඩ කරන කෙනා කොහොමද දන්නවද? එයා තමයි සේරම යට අවුල් කරන්නේ. අර හොඳට වැඩ කරන් යන මිනිස්සු වැඩ කරනවා. අන්න එහෙම පිරිසක් අපේ ක්ෂේත්‍රෙත් ඉන්නවා. ඉතින් ඒක නිසා මම කියන්නේ ඒ මානසිකත්වයේ පැත්තකින් තියලා ඇඳුනුම්කම් ඔස්සේ සෝවල්ට එන එක පැත්තකින් තියලා අනේ පනේ කියලා අසරණකම් කියලා එන එක පැත්තකින් තියලා
මොනහරි කරලා මහන්සියලා තමන්ගේ සින්දු ටිකක් අලුත් කරගෙන අලුත් මියුසික් දාලා. හරිද? මොකද මේ ලෝකේ යම් කිසි දෙයක් වටිනාකමක් දෙන්න නම් වටිනාකමක් ගන්න නම් දෙයක් දෙන්න ඕන. දෙයක් දීලා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා එතනට ගියොත් හොඳයි කියන එක මම කියන්නේ අපි රසිකයාට වග කියන්න ඕන. මම වග කියන්නේ මගේ ඉස්සරහට එන රසිකයන්. රොෂන් ඇත්තම කතාව මේ වර්තමාන ලංකාවේ ප්‍රසංග වේදිකාවේ මහා පොදු සාධකය ඔයන්නේ. හරි දැන් මේ ප්‍රශ්නත් එයින් දැන් වෙන කෙනෙක් මේ ප්‍රශ්න ඉල්ල නෑනේ මේක වෙනස් කරලා ඔය කියන තැනට ගෙනාවේ සහ ඉතින් එහාටත් ඔයාලට කරන්න තියෙන දේවල් ටිකක් ඉතින් අපි කතා කරමු. එතකොට දැන් මේ ප්‍රශ්න සම්බන්ධව ඒ කියන්නේ මේ ආටිස්ලා කපනවා කියන එක සම්බන්ධව දැන් අපිට තේරෙනවා මේ මොකක්ද ඔයගේ විෂන් එක කියලා. එතකොට ඒක උත්තරේ තියෙන්නේ ඒගොල්ලෝ පැත්තෙම තමයි නිර්මාණය කරලා ආයිස් මතු වෙන්න එතකොට එතෙන්ට එන්න පුළුවන් කියන තමයි අවසන් තියෙන්නේ. කාරණා දෙකයිනේ. එකක් නිර්මාණ වුණා. දුක කියලා අනේ අපොයි කියලා ඇවිල්ලා අපි වැඩ කරලා වැඩක් නැහැ. එතකොට රසිකයෝ පවුනේ. රසිකයෝ පව්. දෙවෙනි එක තමයි නිර්මාණ කරන්න ඕන. ඒ කියන්නේ නැත්තම් එයාලගේ පරණ නිර්මාණ දැන් ජෙනරේෂන් වෙනස් වෙලානේ. පරණ නිර්මාණේ පොඩ්ඩ අලුත් කරගන්නවා, වෙනස් කරගන්නවා. එතකොට ඒ ජෙනරේෂන් එකට යන්න පුළුවන්. ඉතින් ඒක අනිත් එක තමයි අර ලොකු ආටිස්ට් ලිස්ට් එක කුඩා වෙලා. ඒකේ බේච්ච දෙයක්. ඒක රොෂාන් ප්‍රාන්ත කරපු දෙයක් නෙවෙයි. ඒක රොෂාන් ප්‍රාන්ත කරපු දෙයක් නෙවෙයි. මේ කාලෙත් එක ගණන් වැඩි වෙලා, කාලය අඩු වෙලා කොහොම හරි අර 25 30 හිටපු ආටිස්ට් ලිස්ට් එක මේන්න 5ට 6ට එනවා. එතකොට මම කියන්නේ කවුරු හරි එනවා නම් හරි විදියට එන්න. පුළුවන් නම් ওই 5 6 ඇතුළට ඔළුව දාන්න. ඒකේ කෙනෙක් වෙන්න. එතකොට කාටත් කාවත් කපන්න අයින් කරන්න ඕනේ නැහැ. ඔය කපනවා නෙමෙයි. මෙහෙම ගියහම කැපෙනවා. හරි ඊළඟ මේ කරන චෝදනාවක් ඉදිරි කරන එකක් තමයි පොර කියලා හිතාගෙන ඉන්නවා කියලා. පොරනාන්දු කියලා දැන් කියනවා. ෆර්නෑන්ඩෝලා කොහොමද පොරවල් තමයි. සිද්ධ කරතියනේ ප්‍රලාද. ඒකනේ හෝල් ෆර්නෑන්ඩෝ කියලා තියෙන්නේ. ෆර්නෑන්ඩෝ මමත් ෆර්නෑන්ඩෝ නෑ. එක එක්කෙනාට එක එක විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගණේෂ් හරි දේ කරන්න ගියම බැනුම් අහන්න වෙනවා. අර මම ඔයාලට කලින් කිව්වේ මේ හරි නිහතමානී. දැන් ලංකාවේ නිහතමානී කියන වචනේ හරියට යොදා ගන්නවා බොරු කරන්න. ඔයාලට තේරෙනවද? රසිකෙක් ළඟට ගිහිල්ලා දුවගෙන ගිහිල්ලා වඩාගෙන ඉඹගෙන අත ගාපුවම එයා හිතනවා මෙයා මාර හොඳයි. හා? එහෙම නැත්නම් ෂෝ ඕගනයිසර් කෙනෙකුට හැමදාම උදේට කෝල් එකක් දීලා good morning කොහොමද කියලා අහපුවම ඕගනයිසර් කියනවා මෙයා මාර හොඳයි. හරි නිහතමානී. ඔය වගේ කාරණා ගොඩක්. ඉතින් මම කියන්නේ නිහතමානී කියන එක එහෙම පාවිච්චි කරන්න හොඳ නැහැ. නිහතමානී කියන එක හරි වැදගත්, හරි වටින දෙයක්. නිහතමානී වෙන්න ඕනේ අපි කරන දේට සාධාරණය කරන්න. අපි කරන වෘත්තියට සාධාරණයක් කරන මිනිහා නිහතමානී. මොකද ඔහු නිහතමානීව ඔහුගේ වෘත්තියට සාධාරණයක් කරලා ඒක අරගෙන රසිකයට දෙන්න. ඒ තමයි නිහතමානී. ඒක රංගපාන එක නෙමෙයි. රංගපාන දැන් අපේ ලංකාවේ කට්ටිය මේ නිහතමානී කියන එක ගොඩක් අය හඳුනගෙන තියෙන්නේ මේ අර අත ගාලා කලෝ කියලා කොහොමද කියලා. ඒත් ඔය අත්දැකීම් මේගොල්ලන්ට හොඳටම ඇති. තමන්ගේ ළඟම ඉන්න මේ කලා ක්ෂේත්‍රේ නෙමෙයි. තමන්ගේ යාළු මිත්‍රයෝ අතර නෑදෑයෝ අතර එහෙම නිහතමානීකම් පෙන්නලා කොච්චර මේ අරපු කට්ටිය ඉන්නවද කියලා. නේද? ඒ වගේ ඉතින් පොරක් කියන එක මම ඒක ඇඟට ගන්නෑ. මම කවදාවත් කොහෙවත් කියලා නෑනේ මම පොරක් කියලා. ඉතින් ඒක මට සමාජයෙන් දීලා තියෙනවා සමහරක් තැන්වල සමහරක් අය කියන මට ඇහිලා තියෙනවා. හැබැයි මම එහෙම දෙයක් මගේ ඇඟට ගන්න නැති හේතුව තමයි මං කරන වෘත්තියෙන් සාධාරණයක් කරලා සෑහීමකට පත් වෙන කෙනෙක්. මට හොඳට නිින්ද යනවා. මොකද මම බොරු කරලා නැහැ. දැන් ඔය ස්ටේජ් කවරින් එහෙම ගන්න කියපුවම මම එයාට කියලා නැහැ මේ ඔය ස්ටේජ් එකකින් ගානක් මට තියන්න. කවරින් එකකින් මට ගානක් තියන්න කියලා කවදාවත් තියලා නැහැ. කවදාවත් කියලා නැහැ. මොකද මම ෆ්ලෑෂ් බෑක් එකට මගේ පඩියත් එක්ක මම ගන්නවා. මට අරකින් ඕනේ නැහැ. ගායක ගායිකාව අපි බුක් කරන්නේ නැහැ. මුළු ප්‍රසංගයම අපි ගත්තත් අපේ අතට අපිට අයිති නැති කොටස් වලට අත ගහන්නේ නැහැ. අපිට එහෙම ඕනේ නැහැ. ඉතින් එහෙම එකක් අපිට අවශ්‍ය නැහැ. ඉතින් ඒකයි මේ දැන් පොරක් කියන එක සමාජයෙන් මට දීලා තියෙනවා මිසක් මම කොහේ හරි මම පොරක් කියලා දෙනවනේ මට පෙන්නන්න. නේ මට සමාජයෙන් ගොඩක් අය කියලා දෙනවා. අයියේ ඔයා මාර පොරක් අරවා මේවා. ඉතින් ඒක මම ඇඟට අරන් මේ ලොකු මේ උන්මාදකින් උද්‍යෝගිකකින් ඉන්නේ එක දෙයක් වෙනවා. සමහරක් අය හිතනවා මේ මාව ආශ්‍රය කළා නෑනේ ගොඩක් අය. ඔයාලා ඒ ළඟ කවුරු ආශ්‍රය කරන අය මාව දන්න අය දන්නවා විසක් මේ ගොඩක් අය ඉදී හිතනවා. ඉතින් මේ තීරණ වලට යද්දි එක එක්කෙනා ගිහිල්ලා අර එහෙම කියද්දි
මේ මනුස්සය හරි අහංකාර මනුස්සයෙක් මේ මනුස්සය නෑ මගේ නීති රීති ටික තදයි. දැන් අපි ඉල්ලනවනේ ගණේෂ් අපි ඉල්ලනවනේ දැන් දේශපාලඥයන්ගෙන් අපේ රටේ මේ හරි දේශපාලඥයන් අපිට ඕන. හොර බොරු කරන දේශපාලඥයන් අපිට එපා. කලාවට එහෙම ඕනේ නැද්ද? දැන් අපේ රටේ Facebook එකේ ලියනවනේ. මේ හොර දේශපාලඥයෝ ගෙදර අරින්න ඕන. මේ හොර දේශපාලඥයන්ව දඬුවම් කරන්න ඕන. එතකොට දේශපාලනේ විතරද හොරකම් අයින් කරන්න ඕනේ. මේ කලාවේ ඉන්න හොරකම් කියන්නේ සල්ලි හොරකම් කිරීම විතරක් නෙමෙයි. නෙමෙයි. අපේ අයිතීන් හොරකම් කිරීම. නේ? අපි දේශපාලනේ විතරද හොරු එලවන්න ඕනේ. මේ හැම ක්ෂේත්‍රයකම හොරු ඉන්නවා. හරිද? අපේ ක්ෂේත්‍රෙත් ඉන්නවා. හෙන්න පොළුකාරයෝ ඉන්නවා. අල්ලි හොරු ඉන්නවා. අර සංවේදීකයල් ඉස්සරහට දාගන්න. මොකද්ද? නිහතමානී. එයා හරි නිහතමානී. අපේ මිනිස්සු පව් නැද්ද? ඕක දන්නේ නැති අපේ මිනිස්සු. අර වැඩේ හරියට කරන මිනිහට ඒ මිනිහා නරකම මිනිහා. හරි දේ කරන මිනිහා නරකම මිනිහා. ඒ කියන්නේ ඔෂන්නේ දැන් මේ මෙච්චර කාලයකට ලංකාවේ ප්‍රසංග වේදිකාවේ හරි හැඩයක් තිබුණේ නැහැ. හරි හැඩයක් බොහෝ දෙනෙක් දන්නේ නැති නිසාද මේ ප්‍රශ්නික මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලට මේ හරි හැඩේ හදන්න යනකොට මේ වෙලා තියෙන්නේ. ඔව් දැන් මෙච්චර කල් හිටියේ කට්ටිය ඔය රවුන්ඩ් ස්ටේජ් එකක් ගහලා එකේ බැනර් එකක් එල්ලලා නවුස එලි වෙනකන් අර ඇඩ්ස් එක කියවලා මේ කරන ෂෝ එකකට ෂෝ එක කියලා. හැබැයි ඔබත් නිවේදකයෙක්ද ඔබ දන්නවා කවදාවත් හොඳක් අහන්න බැරි වෘත්තිය තමයි නිවේදන වෘත්තිය. කොච්චර කරත් ඇවිල්ලා කියන ඔය අරක කිව්වේ නෑ. දැන් අපේ අය මේ ඔක්කොම අනාගන වරද්දගෙන තිබ්බේ. ඉස්සර බලන්න ඉස්සර මියුසිකල් ෂෝ එක ස්ටේජ් එකේ ස්ටේජ් එකට කොච්චර සෙනඟක් කියනවද කියලා. අර එළිය සෙනඟට හා සමානව සෙනඟක් ස්ටේජ් එකට ඉන්නේ. එන්ටර්ටේන්මන්ට් වල එහෙම නෑ. ඒක හරි කැතයි. ඉතින් මං ඒක වෙනස් කරපු එක වැරදිද? අර එක බැනර් එකක් ගහනවා ප්‍රධාන අනුග්‍රහය කියලා පිටිපස්සේ. ප්‍රධාන අනුග්‍රහය කියලා. ඉතින් ඩිජිටල් එකේ අනුග්‍රහය ඔක්කොම දාන්න පුළුවන්. ඩිජිටල් වෝල් එකේ අනුග්‍රහය 100ක් තිබ්බොත් 100ම දාන්න පුළුවන්. ෆොටෝස් එක ලස්සන දාන්න. ඒක හොඳක් වෙලා නැද්ද? අනික මම රවුන්ඩ් ස්ටේජ් කරන කට්ටියක තරහක් නෑ. හරිද? රවුන්ඩ් ස්ටේජ් කරන එක තරහක් නෑ. හැබැයි වෙනස් වෙන්න ඕන තැනදී මම වෙනස් කරනවා. ඉතින් ඔයාලට මම සරල උදාහරණයක් කියන්නම්. ඉස්සරම ওই කටවුට් ඇඳනේ. ඔව්. ඉතින් ඒ ඇඳපු අය මේ වෙනකොට අද ගොඩක් අයට ජොබ් එක නෑ. ඔව් ඩිජිටල් වෙනස් වුණා ඒක. ඔව්. ඒක තොරණත් එහෙමයි. තොරණත් එහෙමයි. ඩිජිටල් වුණා. ඉතින් එතකොට මොකද වෙන්න ඕනේ? අරගොල්ලෝ හිමීට මේ වෙනසට එන්න ඕන. ඒක පැත්තෙන් ඉතින් ඒක ස්වභාව නීතිය එහෙම තමයි. මේ පවතින පරිසරයට ඇඩ ගැහෙන්නේ නැතුනොත් වඳ වෙනවා. ඒක තමයි මේ ස්වභාව ධර්මයේ නීතිය. ඒකනේ. කියන්නේ මේ ස්වභාව ධර්මයට අනුගත වුණේ නැත්තම් අපිට පවතින්න බෑ. ඉතින් ඒක නිසා අර ඇඳපු මිනිස්සයා ඉස්සර ලොකු ගෙලාවක් කරන හැබැයි ලස්සනට අඳිනවා. හැබැයි එයාගේ ජොබ් එකට දැන් නැති වෙලා තියෙනවා. එයාගේ ජොබ් එක මේ ඩිජිටල් නිසා. හැබැයි එයා කන්වර්ට් වුණා නම් අද එයා ඩිජිටල් මේ print එකක් දාගත්ත shop එකක් තියෙනවා. නේ? අන්න ඒ වගේ මේ කියන්නේ අපි මෙහෙම අප්ඩේට් වෙන්න උනා. ඉතින් එහෙම තමයි උතන හැදුවේ. ඉතින් ඒ එතන හදන්න යද්දි ඒ වෙනස්කම් වලට අකමැති කට්ටියක් ඉන්නවා. දැන් ඔය රටකුත් එහෙමනේ. රටක් වුණත් රටේ තැන් වලින් හොරකම් කරපු කට්ටිය, අර වලින් ගත්ත කට්ටිය, මේ වලින් ගත්ත කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට මේක වෙනස් කරන්න යනකොට මේක හරි දැන් ඉන්නකම් ෆයිට් කරනවා හරි දේ කරන්න. අපිට සාධාරණයක් කරන්න, රට ගොඩ ගන්න, රට හදන්න. හැබැයි රට හදන්න යනකොට කෙදිරි ගහන ඔය පොඩි කේස් වෙනවා මේවත් ඕනේ නැහැ එක්කෝ. ඒ මොකද අර කොහෙන් හරි කාට හරි ලැබිච්ච තැනක් බ්ලොක් වෙනවා. නෑනේ. නීතිය කාටත් එක වෙන්න ඕන. මම කියන්නේ. නීතිය කාටත් එක වෙනවා. ඒ වගේ තමයි අපේ ක්ෂේත්‍රයේ මගේ තාත්තා මට කියලා දුන්නේ තමුසේ ගිහින් කරන වැඩේ හරියට කරනවා. බැරි නම් ගෙදර ඉන්න. මගේ ෆාදර්ස්ලා මට උගන්වපු ටීචර්ස්ලා කිව්වේ පුතේ ඔයාට 1000ක් විරුද්ධ වුණත් ඔයා කරන වැඩේ හරිනම් හැබැයි ඔයා කරන්න. ඉතින් මගේ ඔළුවට පොඩි කාලේ වැටිච්ච දේවල් එක්ක මම මේ එලිමහන් ක්ෂේත්‍රය යම් තැනකට ගෙනාවා. මම ඇතුළේ තව ගොඩක් අය මේකට සහයෝගය දුන්නා ඉන්නවා. මම එක්කෙනෙක් විතරයි. ඉතින් අද අර පසුබෑමකට ලක්වෙච්ච ප්‍රසංග වේදිකාව සෙනක 1000ක් 1500ක් 2500ක් ඇවිල්ලා නැවතිලා වෙනසිලා යන්න ගිය සිංහල සිනමාවට වෙච්ච දේ වෙන්න ගිය ප්‍රසංග එලිමහන් ප්‍රසංග කලාව අද හොඳ තැනක තියෙනවා. ඉතින් මං කියන්නේ ඒකයි ෆ්ලෑෂ් බෑක් විතරක් නෙමෙයි. මම කියන්නේ ෆ්ලෑෂ් බෑක් විතරක් නෙමෙයි බෑන්ඩ් තියෙන තව කොච්චර දක්ෂ බෑන්ඩ් ලංකාවේ තියෙනවද? කොච්චර ආටිස්ලා ඉන්නවද? ඕක මේක කර්මාන්තයක්. මේ කර්මාන්තයේ විදිහට මේක අපි හැමෝම හිතලා උනන්දු වෙලා උත්සාහවන්ත වෙලා මේක දියුණු කරගත්තොත් එක රැයක එක සෙනසුරාදාක රටේ ෂෝ 25ක් විතර ගහන්න පුළුවන්. ඉතින් ෆ්ලෑෂ් බෑක් විතරක් ගහන්නේ නැහැ හැමතැනම නේ? එක ෂෝ එකයි.
මේක එක ගමයි, එක තැනයි. ඕ මං කියන දේ තේරුම් ගන්න ඕනේ. එතකොට මේ අහිංසක මිනිස්සුන්ට ලස්සන ෂෝ එකක් හම්බෙනවා. ඉතින් මම මහන්සි වෙන්නේ එතනට. ඒක බැනුම් අහන්න වෙනවා. ඒක ඇත්තටම ඒගොල්ලෝ දන්නේ නැතුව ඔය ලියන කට්ටිය එක්ක කවුරු හරි කියලා එහෙම නැත්නම් ෆේක් account දාලා අර මං අර කලින් කිව්වේ මේකෙන් අයුතු ලෙස ජීවත් වෙච්ච පිරිසක් ඉන්නවනේ. ඒ පිරිසට මේක කන්ටිනියු කරන්න. මට අර එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා "ඔසන්නයි මම ඔයාලට කතාවක් කියන්නම්. මේකේ ඉන්නවා සමහර කට්ටිය ෂෝ කරනවා, කානිවල් කරනවා. ඒකේ මොකක් හරි ස්ටේජ් එකක් ගන්නලා කවරින් එකක් ගන්නලා තනක් වාගෙන කවරින් එකක් ගහලා බෑන්ඩ් එකටත් එන්න කියනවලු. එනවස කෙනෙකුත් එන්න කියනවලු, ඩාන්සින් ටීම් එකටත් එන්න කියනවලු, ආටිස්ට්ලාටත් එන්න කියනවලු. වැඩේ පටන් අරන් යනකොට කියනවලු අනේ පාඩුයිනේ කියලා. ඉතින් අර බෑන්ඩ්ස් ඒ එනවසලා ඒ ආටිස්ට්ලා ටික යනවලු. සමහරක් වෙලාවට බෑන්ඩ් එකට ට්‍රාන්ස්පෝර්ට් එක හරි එහෙම දෙනවලු. අර කරපු කෙනා ලක්ෂයක් එකම අරක් අරගෙන එයා යනවලු. එයාට කවදාවත් පාඩු නැහැ. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ නේ. මං කිව්වේ දැන් අපි කානිවල් එකක් ගන්න. දැන් අපි මේ ඉන්නේ කියේ 2025. ඇයි අපි තාම අර පරණ අස්සයට තීන්ත ගාලා අර මේ කතුරු ඔන්චිල්ලාට ග්‍රීස් ගාලා ජරාස් බරාස් ගාලා තාම යනවා. ඇයි රෝලර් කෝස්ටර් සනමන අලුත් දේවල් තියෙනවා. ව්‍යාපාරිකයෝ හම්බෙලා ව්‍යවසායකයෝ හම්බෙලා සාකච්ඡා කරලා ඔයාලා අපිට බඩු ගෙනත් දෙන්න. අපි හය කරන්න. කියලා ওই ටිකට් ඕක ගාලා ටිකට් එක පොඩි ගාණක් වැඩි කරලා මිනිස්සුන්ට අලුත් අත්දැකීමක් දෙන්න පුළුවන්. හරි තව චෝදනාවක් තියෙනවා මේක මට හැත්තකේ මතක හැටියට රෝෂන් අයියා 2003 වගේ තමයි කින්ස්ලි පීරිස්ගේ ඔරිජිනල්ස් තියෙන පළවෙනි කැසට් එකේ ඉන්නේ සකුරා රේන්ජ් බෑන්ඩ් එක තමයි ඒකට බැක් කරේ මම දන්නේ නේ. ඒතර දැන් චෝදනාවක් තියෙනවා ඔයා බෑන්ඩ් එකේ බැක් කරේ සකුරා රේන්ජ් ෆ්ලෑෂ් බැක් නෙමෙයි ඒ බෑන්ඩ් එකේ ෆොටෝ එක දාන්න එපා කියලා. එහෙම කරන්නේ නෑ. ඔක කින්ස්ලිගෙන් අහන්නකො කෝල් එකක් දාලා. කින්ස්ලිගෙන් මං ඇහුවා ඔක ඇත්තට මට ප්‍රශ්නයක් තිබ්බා. හොඳ වචනයක් එක මේක කියන්න බෑ. කින්ස්ලිගෙන් මං ඇහුවා කිංචා. අපි කිංචා කියලා නේ කියන්නේ. මචං මේ මෙහෙම එකක් අපි උඹට කියලා දෙනවද කියලා. ඊට පස්සේ හොඳ වචනයක් කියලා කිව්වා. පිස්සුද නෑ නෑ ඒක මම කියපු දෙයක්. මොකද මම බෑන්ඩ් එකේ ඉන්නේ මං එහෙම දාන්න එපා කිව්වා කියලා මේ කින්ස්ලි කිව්වා කියලා. අපි එහෙම යාට බලපෑමක් කරලා නෑ. ඒ කතාව බොරුවක්. ඒ කියන්නේ හිතලුවක්. එහෙම හිතලා කියන්නේ නැති මම හිතන්නේ ඒ වගේම තමයි දැන්. එහෙම නම් ඔය දැන් චාමරගේ දේවතාවි කැසට් අපි ෆ්ලෑෂ්බැක් බැක් කරේ. ඉතින් මම ඔය ඒක කරේ රන්සිලු රංජිත් ප්‍රේමනාත් මහත්තයා. ඔයාගේ මෙඩිසුත් තිබ්බා ඒකේ. ඔව්. ඉතින් එයා අපින් ඉල්ලීමක් කළා මේ පර්පල් රේන්ජ් කියලා මේ හොඳ කොල්ලෝ ටිකක් ඉන්නවා රොෂාන් මේ චාමර ඉන්න බෑන්ඩ් එකේ. කමක් නැද්ද මේ ෆොටෝ එක අපි දැම්මම මම කමක් නැහැ රංජිත් ඒක දාන්න කියලා. ඉතින් ඒ වගේ මේවා මේ මහ දේවල් නෙමෙයි. ඒ කියන්නේ චාමර වීරසිංහගේ දේවදාවී කැසට් එකේ බැක් කරේ ෆ්ලෑෂ්බැක්. හැබැයි පර්පල් රේන්ජ් ෆොටෝ එක දැම්මේ. ඒ ෆොටෝ එක දැම්මේ පර්පල් රේන්ජ් බැක් කරනවා කියන අදහසින් නෙමෙයි. චාමර ඉන්නේ බෑන්ඩ් එකේ. එයාට උමනාවක් තිබ්බා ඒ පර්පල් රේන්ජ් කියන බෑන්ඩ් එකට උදව් කරන්න. ඉතින් ඇත්තටම ඒ කියන්නේ චාමර්ගේ දක්ෂතාවය මොකද එයා ඔය චාමර වීරසිංහ ගැන අනාවේක කියපු කෙනෙක්. මම ඒක කියන්න ඕනේ මේ රංජිත් ප්‍රේමලාල්. එයා මට කිව්වා රොෂාන් අපේ රටේ ජෝතිපාල වගේ ජනප්‍රිය කරන්න පුළුවන් පොල්ලෙක් ඉන්නවා. කටහඬක් තියෙනවා. අපි මිනිහට සින්දු කරන්න ඕන කියලා. ඉතින් එහෙම තමයි කිව්වේ. ඒ හොඳ අනාගතය දැකපු කෙනෙක්. මගෙත් ඔය මේ මගේ විවාහයට අසං කරේ රංජිත් එතුමා මගේ පළවෙනි වාණේ ආරම්භ දුන්නත් යානේ. ඔව් මට ඉස්සර ආසාවක් තිබ්බා සුදු පාට කායකකට. දවසක් මාව ඒ කියන්නේ පූජනීය ආදරේ කැසට් එක කරලා පූජනීය ආදරේ කැසට් එක හොඳට ගියා. ඒක CD එක හොඳට විකුණුණා. මට දවසක් කල්කෝ රොෂාන් මේ යන්කෝ අපි කියලා මාව අරගෙන ගිහිල්ලා මේ වාහන සේල් එකට ගිහිල්ලා කිව්වා මේවා කැමති වාහනයක් මෙතනින් පෙන්නන්න කියලා. අර ඔලිවේ තිබ්බ සුදු පාට කායකක්නේ. පෙන්නුවා මෙහෙම කළා. වාහන ගැන මෙලෝ දැනුමක් එහෙම නැහැ. ඊට පස්සේ සුපර් සැලුන් කියලා. ඉතින් ඒ වාහනේ මට අරන් දුන්නා යා. ඉතින් ඇත්තටම එතුමා අපි මතක් කරන්න ඕන. මොකද අපේ ජීවිතවල ලොකු හැරවුම් ලක්ෂයක් ලොකු වෙනසක් කරපු කෙනෙක්. චාමර වීරසිංහ කියන චරිතය හදන්න කියන්නේ ලොකු වෙහසක් ගත්ත කෙනෙක්. ඒ කියන්නේ එයා නිර්මාණය කියන්නේ ඔය ගීපද රචනා හැම එයා තමයි තෝරන්නේ. ඒ කියන්නේ මම ඇතුළුව මේ රටේ ප්‍රසිද්ධ මේ සංගීත අධ්‍යක්ෂකවරු ගීපද රචකයෝ ගොඩක් එයා වෙනුවෙන් වැඩ කරා. ඉතින් රංජිත් ප්‍රේමලාල් තමයි මේක ප්‍රධාන සාධකය. මම ඒක මතක් කරනවා. ඉතින් එයාගේ ඉල්ලීමකට තමයි අපි අර ෆ්ලෑෂ්බැක් වාදනය කළා. එහෙම දැන් ඒක නිසා ඔය ඉතින් එහෙම කරලා නම් ආයි මේකට මේක මේ පගන්න ඕනේ නෑ. එහෙම එකක් දාගන්න අවශ්‍ය නෑනේ. එහෙම අවශ්‍යතාවයක් නෑ. මේ අර වගේ සින්දු රැප් කරපු කෙනෙක් Facebook ඇවිල්ලා කියලා තිබ්බා ඔයා අවස්ථාවක් දුන්නේ නැහැ. එයා රැප් කරා කියලා කිව්වෙත් නෑ කියලා ඒක තමයි. මම ඒක ඇත්තට දැක්කේ නෑ. මට අපේ අය කිව්වා. ඉතින් ඒකෙත් කියන්න තියෙන්නේ දැන් ඒ රැප් කරපු මල්ලිට මම අවස්ථාවක් දුන්නේ. ඒ කියන්නේ සින්දු 3කට මම අවස්ථාව දුන්නා. හැබැයි මේ සින්දුවේ එයාගේ නම දාලා තියෙනවා. ඒ කියන්නේ සින්දුව ගැන මගේ ඇල්බම් වල එයාගේ නම දාලා තියෙනවා. එතකොට දැන් එයා කියලා තියෙනවනේ එයා එන්නේ අවුරුදු 20කට පස්සේ කියලා. ඉතින් දැන් එයා අවුරුදු 20කට පස්සේ ඇවිල්ලා කියන්න ඕනනේ මෙහෙම
මම බාතියගේ මේ සින්දුවක රැප් කළා මාරියාගේ රැප් කළා ඉරාජ්ලා එක්ක රැප් කරා එච්චර සින්දු කරපු අය මට එච්චර chance එකක් දුන්නා හැබැයි ඔයා විතරක් එදා කරලා මගේ මේ සින්දු වලට ඔයා මට chance එකක් දුන්නේ නැහැ මට සාධාරණයක් කළේ නැහැ කියලා එයාට අවුරුදු 20කට පස්සේ ඇවිල්ලා කියන්නේ තිබිලා තියෙන්නේ මන් දීපු එක හරි තේරෙනවද එතකොට එතකොට යාට ලැබිලා තියෙන අවස්ථාව විතරයි ඒ අවස්ථාව විතරයි එහෙනම් ඊට වඩා ලොකු ප්‍රසිද්ධ ගොඩක් කට්ටිය කෑග කියන්න බෑ ඒ මම ඇත්තටම රිස්ක් එකක් කරන් දුන්නේ වා හිතන්නකෝ දැන් මගේ ඇල්බම් එකක මම මේ අලුත් කවදාවත් ක්‍රැප් එකක් කියලා නැති ප්‍රසිද්ධ නැති කෙනෙකුට මම chance එකක් දෙනවා කියන්නේ මම කොච්චර රිස්ක් එකක් ගන්නවද ඉතින් මම මේ රිස්ක් එක අරන් යාට ඒ අවස්ථාව දුන්නේ ඉතින් යාගේ නම දාලා තියෙනවා CD එකේ මම හිතන්නේ මට ආරංචි වුණේ ඊට එහා දෙයක් මේ යාට මේ ෆ්ලෑෂ් බෑක් එකට එක්ක ජොයින් වෙන්න එහෙම අරන් එහෙම තියෙන්නේ නැති මම හිතන්නේ මේ ඒක ඉතින් අර පොඩි ඇරියස් කවර් කිරීමක් විදිහට තමයි මට ඉන්නේ අයියේ පිස්සු පිහට්ටෝ කියන්නේ කවුද ඒක වරු පිස්සු පිහට්ටෝ කියන්නේ කුණු හර්පයක් කුණුහරුපයක් නෙමෙයි මට ඔයගේ වෙන වචනයක් මට මතක් කරලා කියන්න ඔය මේ අපේ ළඟදී නැති වෙච්ච මේ ක්‍රිස්ටෝපෝල් ක්‍රිස්ටෝපෝයි කියලා පිස්සු පීකුදු කියලා එකක් අර එකක් රයිම් කරලා ලස්සට කිව්වා කියනවා පිස්සු පිහට්ටෝ කොල්ල කුරුට්ටු හැච්චෝ බැච්චෝ ඕවා මේ ව්‍යවහාරයේ අපි කතා කරද්දි කියන වචන ඒවා කුණුහරුප නෙමෙයි ඉතින් ඔය අපේ චාමර රණවක ගැනනේ කියන්නේ මේ චාමරව මම ගොඩක් ෂෝ වලට නිර්දේශ කරනවා මොකද එයාට ෆෑන් බේස් එකක් ඉන්නවා ඉතින් ඒ වෙලාවේදී මොකද මම අපි අත්දැකලා තියෙනවානේ අපි ෆ්ලෑෂ් බෑක් කියලා තියෙන රොෂන් අයියා අපි ෆ්ලෑෂ් බෑක් පිස්සු මම දැකලා තියෙන චාමරත් න චාමර අයියා අපි පිස්සුවෙන් වාගේ සින්දු අහන්නේ ඒක වෙන වයිබ් එකක් ඒක වෙන චිල් එකක් ඉතින් අන්න ඒ අදහස මිසක් මේ එහෙනම් ඉතින් මං කියන්න ඕනේ මෙයාව දාන්න එපා කියලා එහෙම එකක් නෑ මොකද මම දන්නවා ඒ ෆෑන්ස්ලගේ අය ආදරේ ඒ ලව් එක මම දැකලා ඉතින් චාමරත් කියන්නේ මොනවාද crazy peoples are you ready යා කියනවනේ ඉතින් ඒකේ තියෙන්නේත් ඒකම තමයි නමුත් එයා ඒ කියන්නේ මේ මිනිසුන්ට පිස්සු කියන එක නෙමෙයි එයා ආදරයෙන් අමතන්නේ මිනිසුන්ට පොඩි ලව් එකක් දෙනවා ඒ මොකද එක එක ආටිස්ට්ලාට අයිති සහ එයා ගොඩනගාගත්ත වයිබ් තියෙනවා යුනික්නස් තියෙනවා ඉතින් ඒක එයාගේ එක ඉතින් එතකොට එයා වදාද්දි මට කියන්න බෑ අර කෘතහස්තර ඒ වචන දාලා මෙයාට මේ ජනතාවට මෙයාව ගන්න කියන එක නෙමෙයි මම කිව්වේ ඉතින් ඉන්න මේ අපේ ඔය සෙට් එක පිස්සු පිහට්ටු ටිකට මේක හරියනවා කියලා. ඒක කිව්වේ මේ ද්වේෂෙන් නෙමෙයි. ඒක ලව් එකක්. ඒක වෙන ලව් එකක්. ඉතින් අපේ තියෙන ගැස්සෙන පැද්දෙන ලස්සන ලෝකේ යවෝනේ අපි මේ පිස්සුම කාලේ ඒවා මේ තරුණ පරපුරේ එන ඔය ඕකට කඩාගෙන බින්දගෙන හෙන පුල් ජොලියක් කාතල් එකක් ගන්න එන සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියට කිව්වේ ඒක මේ එහෙම අදහසකින් කිව්වේ නෑ. කවුරුත් පහත් කරා නෙමෙයි. නෑ ඒක කොහෙද? ඔය ඒ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකේම තියෙනවා මේ මොකද මේ කින්ස්ලි පීරිස් ෆ්‍රී දෙනවා කියන කතාව. ඒක මෙහෙමයි දැන් කේන්ස්ලි අපේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ මාත් එක්ක ආරම්භක සමාජිකයනේ ඔව් එයයි මම තමයි මේක පටන් ගන්න. එතකොට මෙහෙම ඇවිල්ලා කේන්ස්ලිගේ දැන් ගීත ගොඩක් තියෙනවා ඇල්බම්ස් ගොඩක් තියෙනවා කේන්ස්ලි මේ රටේ මම හිතන විදිහට එයා මේ ගායන ශිල්පීන් ලිස්ට් එකේ ගායන ශිල්පීන් අතරේ ගායන ශිල්පී. ඔක අපේ තාත්තට මුලින්ම වැටිලා කේන්ස්ලිට අවස්ථාව දුන්නා කේන්ස්ලිවා ෆ්ලෑෂ් බෑක් එකේ සින්දු කියලාට අමතරව එළියට ගිහිල්ලා සින්දු කියනවා. ඉතින් හැබැයි කින්ස්ලිගේ හොඳ ගතිගුණයක් කින්ස්ලි ඒ වෙලාවේ ප්‍රසිද්ධිය හොඳටම තියෙද්දි කින්ස්ලි බෑන්ඩ් එක දාලා ගියේ නෑ. කින්ස්ලිට යන්න තිබ්බා. හැබැයි කින්ස්ලි ගියේ නෑ. ඒක මට මතකයි. එතකොට මම කල්පනා කරා දැන් මෙහෙම අපි මෙහෙම යනකොට මෙච්චර සින්දු ගොඩක් තියෙන එක්කෙනා ෆ්ලෑෂ් බෑක් බෑන්ඩ් සෙෂන් එකේ ඔයා දන්නවනේ බෑන්ඩ් සෙෂන් එකේ කොයි කෙනාටත් සින්දු කියන්න තියෙන තැනින් තැනනේ. අතන එකයි රොෂාන් ප්‍රනාන්දුරත් ඔක. ඊට පස්සේ මම හිතුවා නෑ පවුනේ මේ මනුස්සයාට පොඩි ගෞරවයක් මේ ප්‍රොමෝෂන් එකක් දෙන්න ඕන කියලා මම හිතුවා කින්ස්ලි මම ආටිස්ට් කෙනෙක් විදිහට දානවා. ඉතින් ඊට පස්සේ කින්ස්ලිට මම කිව්වා කින්ස්ලිට කැමති වුණා. මොකද කින්ස්ලිට උඩ වෙන වැඩක් තියෙනවා නම් පිට වැඩක් තියෙනවා නම් ඒකත් කරලා එන්න පුළුවන් නැත්නම් මේකේ සිං කරලා යන්නත් පුළුවන්. ඊට පස්සේ මම එයාට ආටිස්ට් පේමන්ට් එකකුත් දුන්නා. يعني බෑන්ඩ් බොයිස්ලාට දෙන බෑන්ඩ් ප්ලේස්ලාට දෙන පේමන්ට් එකට අමතරව මොකද මගේ මුලින් ඉඳන් ආපු කෙනා මගේ හිටපු ජේෂ්ඨයා එයාට මම ආටිස්ට් පේමන්ට් එකකුත් දුන්නා. ඊට පස්සේ මම එයාව මම ඇත්තටම දැන් ආටිස්ට් විදිහට තමයි ෆ්ලෑෂ් බෑක් සෙෂන් එකේ උඩට ගන්න. එතකොට ආටිස්ට්ලා 5 දෙනෙක් දාන්න ඉන්නවනම් ඕගනයිසර්ට පුළුවන් 4 දෙනෙක් සිලෙක්ට් කරලා කින්ස්ලිවත් එතනට දාන්න. එතකොට කින්ස්ලි ඔයාට හම්බෙන්නේ ෆ්‍රී ඔෆ් චාර්ජ්. අන්න ඒකයි. නෑ කින්ස්ලි හැමදාම මේ ෆ්ලෑෂ් බෑක් එකේ කියලා නිකන් සින්දු කියන අර්ථය අදහස් නෙමෙයි. කින්ස්ලිට ආටිස්ට් පේමන්ට් එකක් හම්බ වෙනවා. කින්ස්ලි කියන්නේ මේ මාත් එක්ක හිටපු කෙනානේ. එතකොට මට සමහරක් ඇත්
කියලත් තියෙනවා මේ දැන් පරණයි නේද දැන් ඇති නේද කියලා. නෑ ඒක කවදාවත් වෙන්නේ නැහැ. මොකද මට මුල මතකයි. හැබැයි මේක යනකොට පොසිෂන් වෙනස් කරලා ඒම වෙනස්කම් මං කරනවා. ඒ කරාට කීන්ස්ලි අරුණ කියන්නේ මාත් එක්ක හිටපු මුල් පුරුක් දෙකක්. ඒගොල්ලෝ මාත් එක්ක යනවා මේ ගම. මම ඒගොල්ලන් අමතක කරන්නේ නැහැ. ඒක වෙන අයට ඒක එහෙම උමනාවක් තියෙනවා. තමාරක් අය එක එක අර්ථකථන දෙන්න හදනවා. ඒ වුණාට අපි තුන්දෙනා දන්නවා අපි තුන්දෙනා කවුද කියලා. ප්‍රශ්නය දැන් අපි කාලයක් තිස්සේ බලනකොට දැන් ඔය වෙනස්කම් වගේ රටේ වෙනස්කම් කරලා දේශපාලනික වෙනස්කම් කරනකොට අපි ආණ්ඩු දෙක තුනකම අපි දැකලා තියෙනවා සියලු ජනාධිපතිවරුන් යට මේ පොගේ කාලෙටම 30% නයිට් එකේ කොහොමද ෆ්ලෑෂ්බැක් ඉන්නේ. ඒක ක්වොලිටි එක. අපි මේන්ටේන් කරපු ක්වොලිටි එක. ඉතින් විශේෂයෙන්ම දැන් ඔය එක එක බැච් අලවන්නත් හදුවනේ මට. මේ ආණ්ඩුව ආපුවම මෙයා තමයි ෂෝ එක ගහන්නේ. නැත්තම් කඩේ යනවා කියලා. දැන් මම කියන්නේ දැන් මම ඔයාලට චෝදනාවක් කරනවා නම් දේශපාලනිකව දේශපාලන චරිතයක් කරන් පක්ෂයක් කරන් ඔයාලට මම චෝදනා කරනවා නම් ඒක ඇතුලේ තියෙනවා ෆොටෝ නෙමෙයි ඈ. දැන් මම රොෂාන් හින්දා හරි එන කෙනා චරිතයක් හින්දා හරි අපිට ඔය යන තැන් වල ෆොටෝස් ගන්න වෙනවා. හරි? වැඩි හිටියෙක් આવොත් අපි වඳිනවා. ඒක අපිට අපේ දෙමව්පියෝ පුරුදු කරලා තියෙන සංස්කෘතිය. මම කතෝලිකෙක්. මම කතෝලික මගේ ආගම මගේ සංස්කෘතිය බෞද්ධ. එතකොට වැඩි හිටියෙක් આવොත් එයා කවුද නෑ අපිට වඳින්න පුළුවන් නම් වඳිනවා. ඉතින් ඒ වගේ එහෙම එනකොට වරද්දක් නම් කරලා තියෙන්නේ එක්කෝ ළමයි ඉස්කෝලේ දාන්න තියෙන්න ඕන. වාහන පර්මිට් එකක් අරන් තියෙන්න ඕන. රජයෙන් පඩි අරන් තියෙන්න ඕන. ඒ වගේ මොන හරි මහජන මුදල් අවභාවිතා කරලා තියෙන්න ඕන. හරි? එහෙම දේවල් නැහැනේ. එහෙම දේවල් තියෙනවා කියන්න ඕන. එහෙම දේවල් නැහැනේ. තියෙන්නේ ෆොටෝ එකක්. එහෙම නැත්නම් සින්දුවක් කියලා. ඒක මගේ ජොබ් එකනේ. ඉතින් එහෙම එක එක්කෙනාට ලඝු කරන්න හරි ලේසි අපේ සමහරක් කට්ටිය. බොහොම ටික දෙනයි. ඒගොල්ලෝ ඒක කියලා හරි සතුටට පොඩි සුවයන් වින්දනයක් ගන්නවා. මේ දැන් මෙයා මේ ආණ්ඩුවේ හිටියා කියලා එහෙම කියලා දැන් ඒ ආණ්ඩුවම දැන් ඉවරයි එයා. එයා හරි ආසයි එහෙ ඉවර වෙනවට. හැබැයි මාර වෙලේ කියන්නේ ඊළඟ ආණ්ඩුව ආවම ෆ්ලෑෂ් බෑක් එක දෙනවා 30% නයිට් එක ගහන්න ගෝල් පේස් එක. ඊට පස්සේ ඒකට කියනවා. දැන් මෙයා මේකට මෙහෙම වෙලා මෙහෙම නැත්තම් මෙහෙම ඒකට කියලා හිත සතුට කරගන්නවා. ඊට පස්සේ ආයෙ කිව්වම බලන් ගියාම දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාම ගෝල් පේස් එකේ 30% නයිට් ගන්න ෆ්ලෑෂ් බෑක්. ඒ කිසිම හිතවත්කමකට නෙවෙයි. ෆ්ලෑෂ් බෑක් කියන බෑන්ඩ් එකට තියෙන වටිනාකම. ඒකට තියෙන ඉල්ලුම. ඔළුව තියෙන මිනිස්සු දන්නවා අපේ වැඩේ මේ වැඩේ ක්වොලිටියට කරගන්න පුළුවන් මේගොල්ලන්ට දුන්නා. මම කියන්නේ මං විතරක් නෙමෙයි. තව රටේ දක්ෂ සංගීත කණ්ඩායම් කලාකරුවෝ ඉන්නවා. අපේ රටේ දක්ෂ සංගීත කණ්ඩායම් ගොඩක් ඉන්නවා. ඉතින් මට හම් වෙන ගැන මට අපි දැන් මං ගැන අපි ගැනනේ කතා කරන්නේ. එතකොට මොන ආණ්ඩුව යටතේ මොන හරි වැඩක් මිනිස්සෙකුට ලැබෙනවා නම් ඒ මිනිස්සගේ ක්වොලිටි එක. හරිද? ඒක ගිහිල්ලා පිටිපස්සෙන් ගිහිල්ලා මීටින් වල එනවුන්ස් කරලා පක්ෂේ නම කියලා අනේ පනේ කියලා අර හොර පාරෙන් ගිහිල්ලා අරගත්ත ඒවා නෙමෙයි. අපි වැඩ කරලා මහන්සිලා අපේ නම හදාගෙන නිර්මාණ කරලා ඒ දුක් විඳලා මේ තැනකට ඇවිල්ලා අපේ මේ ප්‍රතිරූප හදාගෙන අපි ගන්න දේවල්. ඒ ප්‍රතිරූප වලට තමයි අර මුකුත් නොකරන අරුන්ගේ අරගොල්ලන්ගේ මේගොල්ලන්ගේ යපුණු අය හානි කරන්නේ. ඒ හානි කරන්න දෙන්නේ නැහැ. අර ඔයා කිව්ව අර ලොකු සෙනඟක් එකතු වුණා කියලා. දැන් ඔය වෙලාවේදී ඔය කෙනෙක් දෙන්නෙක් ඔය මේ අපහාස උපහාස කරද්දි මම ඒගොල්ලන්ට දොස් කියන්නේ නැහැ වෛර කරන්නේ නැහැ කවදාවත්. එක පාර සෙට් එකක් එකතු වුණානේ. ඕක ඇත්තටම කොහොමද ඒ දැනුනේ දැන් මං හිතන්නේ මේ ප්‍රශ්න ජීවිතය ඇවිල්ලා ඒවා ඉතින් දැනගත්තා නම් උතන ඉන්න බෑනේ. හැබැයි මේක ටිකක් සුවිශේෂී කාරණාවක් නේ. එතකොට එහෙම මේ දැන් තාමත් දවස් ගාණක් තිස්සේ මේකෙන් පස්සේ ඔක්කොම සාමාන්‍ය වෙයි කියලා මට හිතෙනවා. මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න කියලා. හරිද? එතකොට එහෙම එනකොට ඇත්තටම මොකද හිතුනේ? චූටි දුවක් කතාවේ නැද්ද? නෑ. මම අවුරුදු 33ක් නේ මේ ක්ෂේත්‍රේ මට හොඳට පුරුදුයි. මිනිස්සුගේ මේ හැසිරීම මට දැනෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපේ කට්ටිය අපේ අය හරි ඉක්මන් වෙනවා සහ රැවටෙනවා. පස්සේ කල් ගිහිල්ලා තේරුම් ගන්නවා. එතකොට කෝච්චි ගිහිල්ලා ඉවරයි. ඒ වගේ. ඉතින් දැන් මට ගොඩාක් අය එකපාර කතා කරන්න ගත්ත ෆාදර්ස්ලා අපේ ස්වාමීන් වහන්සේලා පිටරටවල ඉන්න අය රොෂාන් නොයා මේ එහෙම අවුලක් ගන්න බා. මං හරිම ගෞරවයෙන් මතක් කරනවා. මං කිව්වේ අර අපේ මේ අනුෂා ගෝකුල අපේ මැඩම් සංස්කෘතික අමාත්‍යාංශ හිටුපෙක් එයා මට කත්ත කෝල්ලයක්. රොෂාන් ඔයාට මේ චරිත සහතික වෙන කවුරුත් දෙන්න ඕනේ නැහැ. ඔයා හොඳ දරුවෙක් විදිහට හොඳ පෞල් ජීවිතයක් ගත කරන හොඳ පියෙක් විදිහට හොඳ බෑන්ඩ් ලීඩර් කෙනෙක් විදිහට රටේ මියුසිකල් ෂෝ එකක් ගහලා ඉවර වෙලා මිනිස්සුන්ට කියලා කුණුත් එකතු කරලා යන සංස්කෘතියක් හදපු කෙනෙක්. අපිට වෙන අයගේ මේ චරිත සහතික ඕනේ නැහැ. ඔයා ඔවට මුකුත් කියන්න යන්න එපා.
ඔයා උත්තරයන්න දෙන්න යන්න එපා. මිනිස්සු හිමීට ඔක තේරුම් ගන්න. ඉතින් මට ඊට වඩා තව මොනවද කියන්නේ? මට වටිනාකම් තියෙන මිනිස්සු, වටින මිනිස්සු මට ඒ සහතිකය දෙනකොට ඒ කිසිම චරිතයක් නැති චරිත මේ ෆේක් account හදාගෙන මේ රටේ මිනිස්සුන්ට අපහාස කරන, උපහාස කරන ඒ අයට ඉතින් අනුකම්පා කරනවා කියන්නේ මොනා කරන්නද නේ? දැන් ඔය ප්‍රශ්න ටික කොහොම මේ ඔයා වෙන හැඩයක් හදාගෙන යනකොට ඔය ප්‍රශ්න අස්සිත රෝෂන් නැහැ. දැන් ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි නැත්නම් මේ ෆීල්ඩ් එකේ කන්ට්‍රෝල් කරන්න බැරි ප්‍රශ්නයකට මුහුණ දුන්නානේ මේ පොදුවේ මේ ඉන්ඩස්ට්‍රි එක ටයිම් එක සම්බන්ධව ගෙවීම් සම්බන්ධ බොහොම ප්‍රශ්න ටිකක් පහුදස්සලා තිබ්බනේ. එතකොට ජනාධිපතිතුමා හම්බෙලා සාකච්ඡාවක් තිබුණා. මොනවද කතා කරේ? මොනවද හැමෝම වාසි දේවල් මේ ෆීල්ඩ් එකේ? ඔව් ඇත්තටම මේ අපේ එලිමාන් ප්‍රසංග කලාවේ අපිට තිබ්බ අපේ ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් අයට තිබ්බ එක ගැටලුවක් තමයි මේ ටැක්ස් එක. ඒ කියන්නේ රටේ එක එක තැන එක එක විදිහට ටැක්ස් ගහනවා. රාජ්‍ය සභාවලදී. ඔව්. ප්‍රවේශ පත්‍ර අය කරලා ටිකට් ටිකට්. එතකොට ඒ කියන්නේ ටිකට් එකෙන් අපි ආණ්ඩුවට දෙන්න ඕනේ ගාන. ඔව්. ඔව් ගාන මේ විනෝද බදු. ඒ කියන්නේ මෙච්චර ප්‍රශ්න තියෙන රටේ මිනිස්සුන්ව සතුටු කරනවට අපි ගෙවන්න ඕන ආණ්ඩුවට. හරි? දෙවෙනි එක මේ පොලිසියට ගෙවන්න ඕන වෙනම ටැක්ස් එකක්. ඒක පොඩක් රුපියල් 900 ඉඳලා 4500 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒක සහ ඒ කියන්නේ එක පොලිස් නිලධාරියෙක් නේ. ඔව් ඒක මම හිතන්නේ ඒක අර එයාගේ නිලය අනුව වෙනස් වෙනවා වැඩි වෙනවා. කොහමද ඔය දෙකයි අමතර එකක් අපි කිව්වා මේ තව මේ මේක ඉන්ඩස්ට්‍රි එකක් නේ. මුළු අවුරුද්දටම අපිට තියෙන්නේ සීසන් දෙකයි. එකක් අප්‍රේල් මාසේ අප්‍රේල් 10 ඉඳන් 25 වෙනකම් මේ රටේ අවුරුදු උත්සව තියෙනවා. මියුසිකල් ෂෝස් තියෙනවා. එතකොට ඒවා පොලිසියෙන් ඇවිල්ලා රෑ 10 විතර වෙද්දි නවත්තනටක් ගන්නවා. ඒ කියන්නේ අවුරුද්දටම තියෙන්නේ ඒ අවුරුදු උත්සවයේ ගමේ කවුරු හරි බෑන්ඩ් එකක් ගෙනල්ලා අපිට විතරක් නෙමෙයි හැම බෑන්ඩ් එකටම ඒ ගමට එලා ඒක ඒ ප්‍රශ්නේ. එතකොට නත්තල් කාලේ ඒ කියන්නේ දෙසැම්බර් කාලේ දෙසැම්බර් 29 30 වෙනිදා සීසන්. ඔය කනකෙලි එහෙම තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න තුන තමයි අපි ජනාධිපතිතුමාට ඉදිරිපත් කළේ. හරිම කාරුණිකව ලස්සනට ඒක විසඳලා දුන්නා. පොලිස්පතිතුමත් ආවා. තුමා ඉස්සරහ තියන් ජනාධිපතිතුමා කිව්වා මේ ඉන්නේ අහිංසක මිනිස්සු. ඒ මිනිස්සු ගොඩාක් ප්‍රශ්න වලින් ඉන්නේ. ඒ ප්‍රශ්න වලින් ඉන්න මිනිස්සුන්ට මේ කලාවෙන් කරන ලොකු මෙහෙවරක් කරන්නේ අපි ඒකට අපේ අනුග්‍රහය දෙන්න ඕන කියලා. ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ ජනාධිපතිතුමාට, අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිතුමාට. ඒ ප්‍රශ්නේ හරියට තේරුම් අරන් ඒ ප්‍රශ්න තුනටම අපිට එතුමා ඉක්මනින් විසඳලා දෙනවා කිව්වා. මම හිතන්නේ අර ටැක්ස් ප්‍රශ්නේ ටික දවසක් දෙන්න කිව්වා එතුමාට විසඳලා දෙන්න. පොලිස්පතිතුමාට ඒ වෙලාවෙම නියෝගයක් දුන්නා මේක 150කට අඩු කරන්න කියලා. අනිත් එකට මේ තියෙන්නේ අර සීසන් දෙකේ ප්‍රශ්නෙට මේ කෝට් ඕඩර් එකක් තියෙන්නේ. ඒක මම හිතන්නේ ඒක ඒ ප්‍රොසෙස් එක වෙනස් කරන්න ලොකු කාරණාවක්. ලොකු කාලයක් යනවා. ඒක හින්දා ඒක අර මානුෂිකව සලකලා සිංහල අවුරුද්දේ මේක මම කිව්වේ ඒකයි මම කිව්වේ මේ නීතියයි සාමයයි දෙක එකට යන්න ඕනේ. එකට කලාවත් එකතු වුණාම හරි ලස්සනයි. නේ? මොකද මේ මෙච්චර මේ සංස්කෘතිමය වශයෙන් මේ එකතු වෙන මිනිස්සු කොට්ටාසයක් ලෝකේ කොහෙවත් නැහැ. නේ? ලෝකේ එකම රට මෙච්චර ෂෝ ප්‍රමාණයක් තියෙනවා. මේ හැපනින් මිනිස්සුන්ට සතුට ඕන. මිනිස්සු හොයනවා. වැඩ කරලා මහන්සියලා කොහේ හරි සතුටු වෙන්න දනක්. එහෙම නැත්නම් ගෙදර ඇවිල්ලා ඩෝලයක් ගහලා මොක මේසෙට තට්ටු කරලා සින්දු හරි කියනවා. ඉතින් එතකොට එහෙම මේ ලස්සන සංස්කෘතියක් තියෙනවනේ මේක ඇතුලේ. ඉතින් ඒක ඇතුලේ අපි ඉල්ලුවේ මේක කරලා දෙන්න කියලා. ඉතින් ජනාධිපතිතුමා පොරොන්දු වුණා. ඉතින් ඇත්තටම එතුමාට ස්තුතිවන්ත වෙන්න අපේ ස්තුතිවන්ත වෙන්න ඕන අපේ ඉන්ඩස්ට්‍රි එක වෙනුවෙන්ම මේ හරි ඉක්මනින් කල් ගත්තේ නැහැ. හරි ඉක්මනින් ඒකට ප්‍රතිචාර දැක්වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. මියුසිකල් ෂෝ එකක් කොහොම මේකට සම්බන්ධ වෙන පාර්ශ්ව ගොඩක් ඉන්නෝනේ. ප්‍රධාන වශයෙන් සංගීත කණ්ඩායම ප්‍රධානක වෙනවා. ඊට පස්සේ සංවිධායකයෙක් ඉන්නවා, ගායක ගායිකාවෝ ඉන්නවා, රසිකයෝ ඉන්නවා. මෙන්න මේ හතර ගොල්ලොන්ගේ මොන වගේ වෙනස්කම්ද ඔයාට ඕන හිතෙන විදිහට වෙන්න ඕන ඉස්සරහට මුලින්ම කියමු සංගීත කණ්ඩායම් වල මොන වගේ වෙනස්කම්ද වෙන්න ඕන. ඇත්තටම ඔයාට කොහොම හිතුණාද දන්නේ නැහැ. මම ඕක අර ජනාධිපතිතුමා එක්ක තිබ්බ මීටින් එකකින් පස්සේ ඒ සංගම් තියෙනවානේ ඒගොල්ලෝ ඔක්කොටම මීටින් ලෑස්ති කරන්න කට්ටියටම කියලා. ඔයා ඒක හිතලා කිව්වා. ඒ කියන්නේ හැම ක්ෂේත්‍රයකටම අපි කතා කරන්න ඕන. අපේ අඩුපාඩු හදාගන්න තියෙනවානේ. දැන් පොලිසියෙන් නවත්තන්න කියනකම් ඉන්නේ නැතුව අපි නවත්තන්න ඕන. අපිට වෙලාවක් දීලා තියෙනවානේ. අපි කාලේ කළමනාකරණය කරගෙන ඒක ඇතුලේ අපිට කරන්න දේවල් තමයි බෑන්ඩ්ස් වල මම හිතන්නේ බෑන්ඩ්ස් වල හදාගන්න තියෙන ගොඩක් වෙලාවට ලීඩර්ෂිප් එක මොකද්ද? ඊළඟට ප්ලේයර්ස්ලා එයාලගේ වගකීම මොකද්ද? අපි කොහොමද අලුත් වෙන්නේ? තාක්ෂණයේ ඉගෙන ගන්න තියෙනවා.
ලෝකේ කොහොමද ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඔය වගේ ගොඩක් දේවල් අපි පුද්ගලයෝ විදියට ඉගෙන ගන්න වෙනවා. එතකොට එහෙම ඉගෙන ගත්තාම ක්ෂේත්‍රයක් විදියට අපිට ලැබෙන බෙනිෆිට්ස් වැඩි. ඒගොල්ලන්ගේ බෑන්ඩ් එකට ලැබෙන බෙනිෆිට්ස් වැඩි. ඉතින් අර ඒක අපි කොහෙන් හරි ෂෝ එකක් හොයාගෙන ගහනවා කියන මානසික තෘප්තියක් ලැබෙන එක වෙනුවට වඩා මං හිතන්නේ මේක දියුණු කරගන්න යන්න පුළුවන්. ඒක අර ඔයා කියපු ඊළඟ ක්ෂේත්‍රය වේදිකාව වෙන්න පුළුවන්. මේවා අලුත් වෙන්න ඕනේ. දැන් අලුත් වෙලා තියෙනවා ඇත්තටම හැමෝම උත්සාහ කරනවා වේදිකාවක් හොඳ අලුත් වේදිකාවක ඒ කියන්නේ මේ හයිඩ්‍රොලික් ස්ටේජ් එකක ඩිජිටල් පැනල්ස් එක වැඩ කරන්න ගොඩක් ඒක මරු. එතකොට නිවේදන ශිල්පීන් විදිහටත් එයාලා දැනගන්න ඕන මම දැකලා තියෙනවා නිවේදන සමහර නිවේදන ශිල්පීන් මයික් එක ගත්තාම පැය ගණන් කියවනවා. ඒකට මිනිස්සු කැමති නැහැ. ක්‍රවුඩ් එකට බෝරින්. මම පිටරට ෂෝ එකක් එහෙම දැකලා තියෙනවද කොහෙද? මම කියන්නේ පිටරටයි අපි හැමදේම සංසන්දනය කරනවා නෙමෙයි. සමහරක් ඒවා මෙහි කියන්න දෙන මොකද අනුග්‍රහවල් අරන්නේ කියන්නේ. දැන් ටිකට් ෂෝ එකක් ගත්තොත් එහෙම ලොකුට අනුග්‍රහවල් නැහැ. එතකොට අර එයාට කියන්න තියෙන හොඳම ටික කියන්න ඕනේ. මිනිස්සුන්ට වදින ටික විතරයි කතා කරන්න ඕනේ. එතකොට අපිට මේ කාලය ගොඩක් එකතු වෙනවා. දැන් අපේ ලංකාවේ ෂෝ එකක් ගත්තොත් පහුගිය ඉස්සර තිබ්බේවා වැඩිම තියෙන්නේ සින්දු වලට වඩා එනවුස්. පස්සේ ඩියුරේෂන් එක. පස්සේ අරන් බැලුවොත් ඩියුරේෂන් එක තියෙන එනවුස් වලට ගිහින් තියෙන වෙලාව. ඒවා මේ ප්‍රමිතිගත නැහැනේ. මම කියන්නේ ඒවා ප්‍රමිතිගත වෙන්න ඕනේ. අනවුන්සර් වුණත් හදා ගන්න ඕනේ. තමන්ගේ මේ හොඳම ටික කියන්න. එතකොට ඒක අහයි ජනතාව. එතකොට ජනතාවට බෝරින් වෙන්නේ නැහැ එනවුස් කියන විෂයත් මිනිස්සු අහයි. ඒක ඇතුලේ අලුත් වෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ. ඉතින් අනිත් සංවිධායකතුමා සල්ලි වියදම් කරනවා වගේම එතුමා මේ කලාවත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. මම සල්ලි වියදම් කරනවා මට ඕන විදිහට මේක වෙන්න ඕනේ කියන එක නෙමෙයි. මේක එකතු වෙලා යන්න ඕන එකක්. ඒ කියන්නේ කලාවනේ අවසානට මිනිස්සුන්ට දෙන්නේ. එතකොට මේ සංවිධායකයා කියන සංවිධායකතුමා කියන කෙනා හරි වැදගත් මේකෙදි මොකද ප්‍රබල සාධකයක්නේ ඔහුනේ වියදම් කරන්නේ. මේ ටිකට් ෂෝ එකක් ගැන මම කියන්නේ ෆ්‍රී ෂෝ එකක් නම් සංවිධායකවරු ගොඩක් ඉන්නවනේ ගමේ එකතු වෙලා ඒක ෆ්‍රී කරන්නේ. හැබැයි සංවිධායකතුමෙක් නම් ඉන්නේ ටිකට් ෂෝ එක. එයා එතන බිස්නස් එකක් කරන්නේ. එයා බිස්නස් එකක් කරන්නේ. එතකොට එයා ඇඩ්වයිස් ගන්න ඕන මෙතන කලාව දන්න කෙනාගේ මේක අපි කොහොමද කරන්නේ? මේකට කොහොමද අපි වැඩි සෙනගක් ගෙන්න ගන්නේ? නේ? අද ඉන්න දැනට ඉන්න දැන් මේ වෙලාවේ මිනිස්සු කැමතිම කතා බහට ලක් වෙන ආටිස්ලා කවුද? මේ වෙලාවේ හොඳම වේදිකාව මොකක්ද? මේ වෙලාවේ හොඳ සවුන්ඩ්ස් මොනවාද? කියලා එහෙම කතා වෙලා මේක ඒ අය ඩිවලොප් කරගත්තොත් මේ ක්ෂේත්‍රය ආය හොල්ලන්න බෑ. හරිද? ඒතකොට ෆ්ලෑෂ් බෑක් එක විතරක් බනින්න වෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවද දැන්? මේ අපිත් එක්ක සින්දු කියන්න ආසාවට තමයි ගොඩක් අය මට කතා කරලා තියෙනවා ගොඩක් අය. ඉතින් සමහරක් වෙලාවට ඒගොල්ලෝ කැමති එහෙම අපේ ෆ්ලෑෂ් බෑක් එක සින්දු කියන්න. නමුත් ඉතින් එහෙම හැම කෙනාට මේක කරන්න බෑ. මොකද මම මෙතන කරන්නේ අර ටිකට් ෂෝස් කියන්නේ එතන ව්‍යාපාරයක්. නේ? එතකොට මම කවදාවත් හිතවත්කම් වලට ඇඳුනුකම් වලට මම සින්දු කියන දේ නෑ. මට අර එක සංවිධායක මහත්තයෙක් කිව්වා රොෂාන් මහත්තයා ඔයාගේ දුව හොඳට සින්දු කියනවනේ. ඒ දාන්න නැත්තේ. ඔව් එයි දාන්න නැත්තේ කියලා මම කිව්වා නෑ. දුවට උනත් නීති එකයි. එයා එනවා නම් එන්න ඕනේ ජනතාවගේ. ඒ කියන්නේ අර මං කිව්වේ මොකද්ද ලිස්ට් එකෙන් බෑ ඡන්දෙන් ඉන්න ඕන කියලා. ඉතින් අර අපි අවංකව හරි දේ කරන්න ඕනේ. ගණේෂ් මම කියන්නේ ඒක කරපුවම අපිට හොඳ ආත්ම තෘප්තියක් තියෙනවා. අපිට නිින්ද යනවා. ගෙදර සතුටින් ඉන්න පුළුවන්. අපිට මේ වටපිටාව යන තැන අපිට හරි ලස්සන වටපිටාවක් හදනවා. අපේ පෙනුම ලස්සන වෙනවා. ඇයි? අපි අවංකයි. නේ? ඔය ඔතනට මේ දූපත් මානසිකත්වයේ මිදිලා අපි හැම තැනටම සහයෝගය දුන්නොත් ලස්සන තැනකට ගන්න පුළුවන්. මොකද අපි යන අනිත් රටවල් වල අපි දැක්කේ ඒක. මම දැක්කේ මං එන රිසර්ච් එකක් මම යන රටවල් ගානකම මම රිසර්ච් එකක් කළා. ඒ වලගේ මිනිස්සු එහෙමයි. ඒ මිනිස්සු ගුණධර්ම වලින් ඒ මිනිස්සුන්ගේ හැකියාව වලින් ඒ වලින් ගොඩක් පිළිලා තියෙනවා. ඉතින් ඒ රටවල් දියුණු වෙලා තියෙන ඒ වලින් තමයි. හරි. එතකොට රසිකයන්ගේ පැත්තේ මොනවද වෙන්න ඕනේ වෙනස්කම්? ඒගොල්ලොන්ට තියෙන්නේ ඇවිල්ලා හොද්දට නටලා විනෝද වෙලා පරිස්සමෙන් ගෙවල් වලට යන්න. මොකද මේ ගණේෂ් මන් දැක්ක එක සිද්ධියක් අපි ඔය ෂෝස් ඉවරලා කොල්ලෝ අපි ළඟට ඇවිල්ලා ෆොටෝස් ගන්න සමහරක් වෙලාවට ෆොටෝස් ගන්න බැරුවත් යනවා. ඒකට අපිට බැන යනවා. මොකද අපි පහුවදාට ෂෝ එකක් තියෙනවනම් ටක් ගාලා දුවනවා අපි. නැත්නම් රට යන්න දිරනවා. හරි ඒ වගේ මොන හරි වැඩක් තියෙනවනම් රෙකෝඩින් එකක් තියෙනවා හරි අපි ටක් ගාලා දුවනවා. අර සලූට් එකක් ගහගෙන දුවනවා. එතකොට අරුන්ගෙන මේගොල්ලෝ මෙහෙම ගහන්නේ නැහැ. හැබැයි අපේ බෑන්ඩ් එක පුළුවන් විදිහට ඒ හැමෝම එක ෆොටෝස් ගන්නවා. එකම දේ තියෙන රසිකයන්ට තියෙන්නේ
ගොඩාක් වෙලාවට ඉල්ලන්න තියෙන්නේ ෂෝ එකක් ඉවරලා පරිස්සමෙන් යන්න කියලා. මොකද අපි දැක්ක එක සිදුවීමක් අපි ෂෝ එකක් ඉවරලා යද්දි මෝටර් බයික් එකක ගිය දෙන්නෙක් ලොකු ඇක්සිඩන්ට් එකක් එතනම නැති වෙලා. ඉතින් අහපුවම අපිට කිව්වා අයියේ ඔයාලා ෂෝ එක බලලා එන දෙන්නෙක් කියලා. ඒක හරි සංවේදී. අපිගේ සංගීතයට නටලා හිනහා වෙලා හිත සතුටින් පුරවගෙන ආපු දෙන්න මේ ඇක්සිඩන්ට් එකක් කළා නැති වෙලා. එතකොට අර අම්මා ඒ අහිංසක අම්මා ගෙදර ඉඳන් බලන් ඉන්නවා. තාත්තා දැන් ඒ එක් සමහර බැඳලා නම් ඒ දරුවෝ වයිෆ් එතකොට ඒගොල්ලෝ හරි අසරණ වෙනවා. එතකොට මම කියන්නේ හැම වෙලාවෙම පරිස්සමෙන් යන්න කියලා. ඒ කියන්නේ ෂෝ එකක් ඉවරලා පොඩ්ඩක් හෙමින් යන්න. ගියම අපිට ආයෙ දවසක ෂෝ එකේදී හම්බෙන්න පුළුවන්. ඉතින් රසිකයන්ගෙන් පැත්තෙන් අපිට එහෙම මේවා එකක් නෑ. ඒගොල්ලෝ එන්නේ ඒගොල්ලන්ගේ සතුට විඳින්න. ඉතින් අපි උපරිමයක් රසිකයාට දෙන්න ඕනේ. මොකද ඒගොල්ලෝ එකම දෙයයි තියෙන්නේ. දැන් ඔය සමහරක් ඔය 1000කින් එක්කෙනෙක් දෙන්නෙක් ඔය සවුන්ඩ් ට්‍රැක් වල නගිනවා, ස්පීකර් සුර නගිනවා. දැන් අර මෙහෙමනේ. මම හිතන්නේ ගණේෂ් පාරේ යනකොට ඉර කපනවා. හෙල්මට් නැතුව යනවා. මම ඕවර්ටේක් කරනවා. අපි දකින්නේ ওই ටිකනේ. අපි කතා කරන්නේ ඕකනේ. හැබැයි නීතිගරුකව යනවා 10 ගාණක් නීතිගරුකව හොඳට යනවා. අපි ඕක ගැන කතා කරන්නේ නැහනේ. මියුසිකල් ෂෝ එකෙත් එහෙම තමයි. ලොකු පිරිසක් ඇවිල්ලා හරිම හොඳට ඉන්නවා. එක්කෙනෙක් දෙන්නේ. ඔය වගේ දේවල් කරනවා. ඉතින් ඒව කොහෙත් තියෙනවා. ඉතින් ඒගොල්ලොත් දැනුවත් වෙලා ඒගොල්ලොත් නෑ අපි මේ වැඩේ අනිත් අයට කරදරයක් නොවෙන්න අනිත් අයට රසවින්දනයක් දෙන්න ගන්න අවස්ථාව නැති කරන්නේ නැතුව මේක ලස්සනට අරන් යන්න ඕනේ. එතන මාර සුන්දර තැනක්. ඉතින් මං අදටත් මම අවුරුදු 33ක් මං ගිහලා නිදා ගන්න නැහැ. ඔයා දන්නවා ඒක. මම වාහනේටලා මං ඇහැරගෙන ඉන්නේ. මං අහගෙන ඉන්නේ. ඒක එතන ඇවිල්ලා අර අම්මලා දරුවෝ වඩාගෙන පැය 3ක් 4ක් ඔයා හිතන්න මෙහෙම වඩාගෙන ඉන්නවා. ආයෙ මෙතනට ගන්නවා. ආයෙ මෙතනට ගන්නවා. ඒ එනර්ජි එක කොහෙන්ද? සංගීතේ. එතකොට සීලසික් පරාදයි මියුසික් වලට. අර කොල්ලෝ ටික ටී-ෂර්ට් එක ගාලුවකට නටනවා, තාඩි දානවා. එයාට මතක නෑ එයා මහන්සි වෙච්ච වැඩ කරපු ඒ වාර ගාන එයාට අමතක වෙනවා. එයාගේ ඇඟ එයාගේ මනස ක්‍රියාත්මක වෙනවා. අර තිබ්බ ඔක්කොම එයාගේ බර නිදහස් වෙනවා. ඒ ඔක්කොම එක්ක හරි ලස්සන තැනක් මේක. ඒ වගකීම තමයි අපි හරියට කරන්න ඕනේ. ඒක නිසා රසිකයගෙන් අපිට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. කවදාවත් රසිකයෝ අපිට කරදරයක් නෙවෙයි. අපි උපරිමයක් ඒගොල්ලන්ට දෙන්න ඕන කියන එක කියන මේ ඔක්කොම එකතුව ලස්සන දෙයක් වෙනවා කියන එක තමයි මට අදටත් මේකේ මට උනන්දුවෙන් වුමනාවෙන් මේක කරන්න ආසාව ලැබුණේ. ওই මිනිස්සු දෙන ආදරය. ගියාම ඉඹිනවා, අත ගන්නවා, ළඟට එනවා. ඒක අපිට සාමාන්‍යයෙන් එහෙම ලැබෙන්නේ නැහැ. ඒක මාර එකක්. ඉතින් ඒක නිසා මම එතනදි මම අර හැම වෙලාවෙම කියන්නේ මම මගේ වයිෆ් මට හැම වෙලාවෙම කියන දෙයක් තියෙනවා. රොෂාන් මේ ඔයා ඔය මහන්සි වෙන මහන්සි විල්ල ඔයා ඔය හිතන තරම් ඔය අනිත් අය හිතනවත් දන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඒක තමයි ප්‍රශ්නේ. ඔන්නෝගේ ප්‍රශ්නේ. ඕකේ ප්‍රශ්නේ. තිලිනිය ඇවිල්ලා මේ මට සමහරක් ඒවා කියනකොට මට ඇහිලා නැහැ. මම මොනාර ලියනවා. වැඩක් නැහැ නේ මට ඔක කියලා මට ඇහෙන්නේ නැහැ. නෑ එහෙම කියලා යනවා. ඉතින් එයාම කියනවා නෑ. ඔයාට සමහර ඔය හිතරි අර එහෙම කියලා තිබ්බා මෙහෙම කියලා තියලා හිතරි දුනහම ළඟමයට ඒක දැනෙනවනේ. ඒකට එයා කියනවා මේ ඔච්චර මහන්සි වෙන කෙනාට නෙමෙයි කියන්නේ. හරි. එතකොට ඒ ගායක ගායිකවන්ගේ පැත්තෙන් මොනවද වෙන්න ඕන වෙනස්කම්? ඒගොල්ලෝ දැන් මේ අලුත් පරම්පරාවේ කට්ටිය හරි උනන්දුයි. දැන් මම දැක්කා අපි කියමුකෝ මේ කාංචනා, හනා ඇතුළු ඔය කීප දෙනෙක් ඒගොල්ලෝ ඩාන්සින් ටීම් එකක් අරන් එනවා. බලන්න ඒගොල්ලන්ට හම්බ වෙන ඒගොල්ලෝ ගන්න සැලරි එකෙන් තව ගාණක් ගෙවලා එතන තව වෘත්තියකට උදව් කරනවා. ඒ ඩාන්සින් ටීම් එක 4 දෙනෙක් ආවා කියන්නේ ඒ ළමයින්ට කීයක් හරි හම්බ වෙනවනේ. එතකොට සහ දක්ෂ අය වරන් ඇවිල්ලා ඒගොල්ලෝ පර්ෆෝමින් ඇක්ට් එකක් කරනවා. ඉතින් ඒක හොඳ අලුත් ප්‍රවණතාවයක්. ඒ වගේම හොඳ ඇඳුමක් අපිට පුළුවන් විදියට හොඳ ඇඳුමක් අඳින්න. මොකද අපිට තරු කියලානේ කියන්නේ. දැන් ඉන්න ගායකයා ඔයා ගෙදර කිව්වොත් තරු මරු වෙන්න ඕනේ. ඔව්. ඔයා ඒක දන්නවනේ මං හැම වෙලාවෙම කියන්නේ තරු මරු වෙන්න ඕනේ. මොකද මේ මිනිස්සු අපිව උඩින් තියලා තියෙනවා. මිනිස්සු අපිට ගෙවනවා. මිනිස්සු අපිව උඩින් තියලා ඉතින් මිනිස්සුන්ට අපි පෙරලා හොඳට මේ මගුල් ගෙදරක යනවා වගේ අපි මිනිස්සු ඉස්සරහට යන්න ඕන. මොකද මේ මිනිස්සු තමයි අපිව ජීවත් කරවන්නේ. මට අද හොඳ තැනක් දීලා දෙන, මට හොඳ ජීවන තත්ත්වයක් දීලා දෙන මේ අහිංසක මිනිස්සු. ඒතර ඒ මිනිස්සුන්ට මම සාධාරණයක් කරපු හින්දා තමයි මට මේ ඔක්කොම දේවල් මේ විශ්වය විසින් ලබා දීලා දෙන්නේ. මම විශ්වාස කරන්නේ ඒකයි. ඒක නිසා ගාන ශිල්පීනුත් හිතන්න ඕන අලුත් දේවල් නිර්මාණ කරන්න ඕන. නිර්මාණ පිපාසයකින් ඒගොල්ලෝ ඉන්න ඕන. අලුත් දේවල් නිතර කරන්න ඕන.
ඉතින් දැන් තාරකට අපිට චෝදනාව තියෙනවනේ අර එකම බෑන්ඩ් සෙෂන් එක එකම සින්දු ටික කියලා. ඉතින් ඔයා දන්නවනේ නිර්මාණයක් කරන්න කොච්චර අමාරුද කියලා. දැන් රසිකයාට ඕන තමයි. ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ අලුත් දේවල් දකින්න ප්‍රිපාසයෙන් ඉන්නවා. හැබැයි නිර්මාණයක් එහෙම කරන්න බෑ. ඒත් ජනප්‍රිය නිර්මාණ එහෙම කරන්න බෑ. සින්දු හද ගහන්න පුළුවන්. වෙනස් කර ගහන්න පුළුවන්. එහෙම නෙමෙයි. අපි නිර්මාණයක් ජනප්‍රිය කරගත්තයින් පස්සේ අඩුම අවුරුදු 2ක්වත් ඒ නිර්මාණේ ගහන්න ඕනේ. ඒක දෙන්න ඕන එළියට. මොකද අපි ගමින් ගමට යනකොට සමහරක් වෙලාවට අපි මේ ගමේ ඒ සින්දුව කියලා අර ගමේ සින්දුව කියලා නැහැ. මොකද මට ඒක හොඳට මතකයි. මම තව එක සැරයක් ඔබ හමුවන්නට නැත්තම් සින්දුව ජනප්‍රිය වෙලා මම ඕක කියලා මම එක ගමක ගිහිල්ලා කිව්වේ නැහැ. පහුවදා මට කතා කරලා කියනවා මේ අයියේ ඔයා අරක කිව්වේ නේද? අන්න ඒ වගේ. ඉන්න උපරිමයක් ඒ වගේ සින්දු වලින් අපි කවර් කරනවා. ඊට පස්සේ අවුරුද්දකට සැරයක් දැන් මම ගොඩක් වෙලාවට අවුරුද්දකට සැරයක් තමයි මේ සෙෂන් එකක් වෙනස් කරන්නේ. ඒක අස්සෙත් මැදින් වෙනස් කරන්න උත්සාහ කරනවා. ඉතින් ගායන ශිල්පීන්ටත් මම කියන්නේ පරණ අයටත් අපි කවුරුත් ඒ පරණ අය කියලා අයින් කරන්නේ නැහැ. ඒගොල්ලොත් යම්කිසි ටැලන්ට් එකක් එක්ක මෙතනට ආපු අය. ඒගොල්ලොත් හැබැයි තමන්ගේ නිර්මාණ ඔයා බලන්න ඕනේ ඉන්දියාවේ ආටිස්ලා, පරණ ආටිස්ලා. අර අමිතාබ් බච්චන් අඳින විදිය. අවුරුදු 80 ගානක මිනිස්සු අර කොල්ලෝ අඳින මේ බොටම් දාලා ජැකට්ස් දාලා එයා ලස්සනට ඉන්නවා. ලස්සනයිද? නේ? අර පරණ ආටිස්ලා ටික සින්දු ඔක්කොම රීමේක් කරලා අලුත් කරලා මේ අවුරුදු 18 20 කෙල්ල කොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ ඉන්ජෙක්ට් කරනවා ඒගොල්ලන්ගේ නිර්මාණ ටික. විශේෂයෙන් මේ සමහරකට මේ පරණ නිර්මාණ වලට කිට්ටු වෙන්නවත් බෑ මේ අලුත් නිර්මාණ වලට. රහ අරවත් තියෙන රහ පද රචනාවල වේවා සංගීත වේවා. ඉතින් ඒවා මේ ටිකට වෙනස් කරලා අරන් ඇවිල්ලා මේකත් එක්ක මේව කරපුවම හරි ලස්සනයි කලවම් කරපුවම. ඉතින් අන්න එතනට තමයි ඒගොල්ලෝ චේන්ජ් වෙන්න ඕනේ. අපිට ෂෝ දෙන්නේ නැහැ අපිට ෂෝ නැහැ නේ. දැන් එහෙම නෙමෙයි කියන්නේ ෂෝ එකක් මම කියන්නේ වැඩ කරලා ගන්න ඕන. මහන්සියලා ෂෝ එක ගන්න ඕන. හරිද? මම මගේ ඔය ඕගනයිසර්ලාට මම විතර කියන දෙයක්. ඒක මේ බලන් ඉන්න ඕගනයිසර්ලා දන්නවා. කවදා හරි ෆ්ලෑෂ් බෑක් ජනප්‍රිය වෙච්ච නැති දවසට අනේ පණී කියලා ෆ්ලෑෂ් බෑක්ට ෂෝ දෙන්න එපා. එතකොට ඉන්න ජනප්‍රිය බෑන්ඩ් එක හොලා ගන්න. අපි දැනගන්න ඕන. අපේ ජනප්‍රියත්වය උඩින් තියාගන්න, මිනිසුන්ගේ ආදරය තියාගන්න වැඩ කරන්න. ඉතින් ඒක තමයි මේ කරන්නේ. හරි මේ කතාව ඇතුලේ රොෂාන් මොනාන්දු කියන්නේ කවුද? එයාගේ අරමුණ මොකද්ද? මේ වෙලාවේ කරන්න හදන්නේ මොකද්ද? මුලින්නම් කරේ මොනවද? ඉස්සරහට මොනවද දේවල් කරයිද කියන එකට හොඳට පිනිවිද දකින්න පුළුවන් වුණා කියලා මම හිතනවා මේ කතාව ඇතුලේ. තව එක දෙයක් තියෙන රොෂාන් දැනගන්න. දැන් වෙඩින් ෆොටෝ එකක් ගත්තොත් ඔක ඩෙසිල් එකක් වගේ තියන කතාවක් හරිද? වෙඩින් ෆොටෝ එකට වඩා දැන් ලස්සනයි. මට හිතෙනවා තව අවුරුදු 3-4ක් යනකොට 100 කෙනෙකුත් වෙයි. එතකොට තවත් තරුණ වෙලා තියෙයි. මොකක්ද අපි ඔය ග්‍රාස? අපිට පරිණාමය. නෑ පරිණාමය අනිත් පැත්තට එන්නේ. ඒක මෙහෙට අර නෑ ඇත්තටම කියන්න තියෙන්නේ මේ ගොඩක් වෙලාවට මේ අධ්‍යාත්මික පැත්ත. කියන්නේ අපි තව කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර, තව කෙනෙක්ගේ දියුණුවට අකුල් හෙලන්නේ නැති. අපි බොහොම සර්ව සාධාරණ විදියට උපරිමයක් අත්වැරදීම් වෙන්න පුළුවන්. වැරදි කරන්නේ නැතුව. Tamanට හම්බෙන හැම අවස්ථාවකටම සාධාරණයක් කරලා පුළුවන් විදියට තව කෙනෙකුට උදව්වක් කරලා මේ ජර්නි එක ලස්සනට ගියොත් මේ පෙනුම ඉඳලම මේවා වෙනස් වෙනවා. ඇඟ ඇතුලේ වෛරය, ඇඟ ඇතුලේ ඊර්ෂ්‍යාව, ඇඟ ඇතුලේ කුහකකම, ඇඟ ඇතුලේ ක්‍රෝධය තිබ්බොත් ඒ මිනිස්සයා උදේට නැගිටින්න කාට හරි අංචයක් අදින්න බලන්න. දැන් ඔය අපේ රටවල් ඔය යටත් විජිත රටවල්නේ. ඉපදෙන්නේ පොඩි තරහක් එක්කනේ. ඉපදෙන්නේ පොඩි තරහක් එක්ක බලනවා කාට හරි මොනාරි කියන්නේ. ඒකනේ දැන් ඔය තමන්ගේ අතින් සල්ලි වියදම් කරන් බයින්න එක එක්කෙනා. තමන්ගේ අතින් ඩේටා කාඩ් එකක් අරන් ඩේටා දාගෙන බනිනවා. ඇයි අපේ ඔය සල්ලි වියදම් කරලා ඩේටා වියදම් කරලා ඩේටා දාගෙන හොයන්නකො අලුත් දෙයක්. මුළු ලෝකෙටම දැන් යන්න පුළුවන් නේ. අලුත් දෙයක් ගන්න පුළුවන්. අලුත් දේවල් බලන්න පුළුවන්. තමන් මොකක් හරි ජොබ් එකක් කරනවා ඒක ඇතුළේ අලුත් වෙනස් තැන් වලට හොයන්න පුළුවන්. මම දන්න ගොඩක් ළමයි ඉන්නවා. මේ අපි හිතන්නේ නැති ගොඩක් දේවල් මේ පිටරට වෙළඳ පොළත් එක්ක සම්බන්ධ වෙලා මේ මෙහෙන් කොස්කොල මේ පොඩි දේවල් නේ අපි හිතන්නේ නැති දේවල්. එහෙම මේ පිටරට යවන්න ඒගොල්ලෝ කන්ටැක්ට්ස් හදාගෙන තියෙනවා. මාර ගති. කියන්නේ ඒක ඇත්තටම හොඳයිනේ. එතකොට අර උදේට නැගිටලා අම්මගෙන් හරි කායෙන් හරි තාත්තගෙන් සල්ලි කීයක් හරි අරගෙන ඩේටා කාඩ් එකක් දා අද මොකාටද බයින්නේ? අද මොකාටද අපහාස කරන්නේ? නෑ. මේක බෞද්ධ රටක්නේ. බුදුහාමුදුරුවෝ ලස්සනට කියලා තියෙනවානේ තව කෙනෙකුට අපහාස කරපුවාම තව කෙනෙක්
අමාරුවෙන් මහන්සියෙන් ගොඩනගාගත්ත ප්‍රතිරූපයකට හානි කරනකොට ඒකට වෙනේද? ඉතින් එතකොට මේ සුන්දර මිනිස්සු හොඳ මිනිස්සු වෙන්න, ලස්සන මිනිස්සු වෙන්න ඔය ඔක්කොම බලපාන. ඒක නිසා මම හිතන්නේ අපි යහපත් විදියට ඉන්නකොට මේ සේරම මේ පෙනුම ඔක්කොම වෙනස් වෙනවා. එන තැකිව අපි අයි දවසක අදර කමාවක් දාලා අයි දවසක හම්බෙලා තව චැට්ටයක් දාමු. 2021 9යි 10 මට මතකෙලියට රොෂන් ප්‍රනාන්දු ෆේස්බුකේ මෙන්න මෙහෙම කියලා තිබුණා. ඒ තමයි වෙනස් වෙන්න තියෙන බය වෙනස් කරගත්තොත් ගොඩක් වෙනස් දේවල් කරන්න පුළුවන් කියලා. හම්බෙමු අයි දවසක.